අපි ඩිස්කස් කරන්න යන්නේ 10 වෙනි මොඩල් පේපර් එක. ඔයගොල්ලෝ කරලා දැන් ලකුණුත් හම්බ වෙලා ඇති. ඒතර මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ දෙකම, ඒ කියන්නේ Python වලින් ප්‍රෝග්‍රෑමින් වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ, ඔපරේටින් සිස්ටම්ස් වලින් ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ දෙකම මේ අවුරුද්දේ LL පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකෙන් ගත්තේ. හරි, කියන්නේ විභාග මට්ටමේ ප්‍රශ්න නෙවෙයි, විභාග ප්‍රශ්න තියෙන්නේ. කොහොමද උත්තර ලියලා තියෙන්නේ කියලා බලමු. මේ අවුරුද්දේ මාර්කින් ස්කීම් එකත් එක්ක කම්පෙයාර් කරලා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය සුපුරුදු HTML CSS වලින් අහලා තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි පාඩමෙන් පොඩි කොටසක් තියෙනවා. ඊට පස්සේ නෙට්වර්කින් වලින් සාමාන්‍ය ප්‍රශ්න ටිකක් තියෙනවා. අර මේ සබ්නෙටින් වලින් අහපු ඒවා සහ නෙට්වර්කින් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි. හරි, පළවෙනි එකෙන් පටන් ගමු. ප්‍රෝග්‍රෑමින් වල මේ අවුරුද්දේ A level ප්‍රශ්نين ඇවිල්ලා තියෙන එකෙන්ම පටන් ගමු. හරි. ඒ කොටස මොකක්ද අහලා තියෙන්නේ? පරිගණක ක්‍රමලේඛ සම්බන්ධයෙන් පහත පද විස්තර කරන්න. පළවෙනියටම තියෙන කාරක රීති කියන එක. එහෙම නැත්නම් syntax errors. හරි. syntax error එකක් කියලා කියන්නේ අපි කෝඩ් කරද්දී Python වල දීලා තියෙන හරි නීති වලට අනුව ලියලා තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ if එකක් දැම්මම අන්තිමටම කෝලන් එකක් තියෙන්න ඕනේ කොන්දේසිට පස්සේ. ඒ කෝලන් එක මිස් වුණොත් ඒ කියන්නේ Python වල ලියන්න ඕන නීති කඩලා තියෙන්නේ ඔයගොල්ලෝ. හරි. ඒ කියන්නේ දැන් මේක සරලව කිව්වොත් ඕනම භාෂාවක තියෙනවා ලියන්න ඕන විදියක් සිංහල වල තියෙනවා, කතා කරද්දි කියන්න ඕන විදියක් සහ දැන් මම නම් මීයකින් ඉවර වෙන්න ඕනේ, අපි නම් මූ කියලා අර සම්මතයක් තියෙන හදාගත්තනේ. හරි. ඉංග්‍රීසි වල අපි ග්‍රැමර් කියලා ඉගෙන ගන්න ඒ වචන වාක්‍ය ලියන විදිය, නිවැරදි විදිය. ඒතර ඒ වගේ Python වල හරියට ලියලා තියෙනවද කියන එක, නැත්නම් ඒ Python වල නීති වලට අනුව කියන Python syntax එක. දැන් Python වල syntax එක කියන්නේ ඉංග්‍රීසි වල grammar වගේ කියලා හිතනවා. ඒ Python syntax එක හරියට ලියලා තියෙනවද කියන එකට එහෙම ලියලා නැත්නම් එන errors වලට අපි කියනවා syntax errors, නැත්නම් කාරක රීති දෝෂ. හරියට අපි ලියලා නැහැ කියන එකකින් එන errors. හරි. ඒක තමයි කාරක රීති දෝෂ වෙන්නේ. තාර්කික දෝෂ වෙන්නේ Python specific කියවනේ අපි හදලා තියෙන තර්කණයේ තියෙන වැරදි. දැන් ඔයගොල්ලෝ ලියන programs ගොඩාක් run කරාම අපි expect කරන output එක නෙවෙයි එන්නේ. ගොඩක් කලාවරනේ. හරි. ඒකට හේතුව මොකද? අපේ තර්කණයේ තියෙන පොඩි අඩුපාඩු. ඒ කියන්නේ එක්ක අපේ if conditions වල තියෙන අවුල්, එහෙම නැත්නම් for loops වල තියෙන අවුල්. හරි. අන්න ඒ වගේ තර්කණයේ තියෙන අඩුපාඩු වලට අපි කියනවා තාර්කික දෝෂ කියලා. කාරක රීති දෝෂ කියන්නේ අපි ලියන විදිහේ syntax එක හරියට ලියලා නැහැ කියන එකකින් එන දෝෂ වලට තමයි syntax errors කියලා කියන්නේ. හරි. එතකොට මේක අපි නිකන් සාමාන්‍ය උත්තරයක් කතා කරගෙන ගියොත් එහෙම සරලව මෙහෙම ලියන්න පුළුවන් නේ. errors in Python code. errors නැත්නම් mistakes දෙකම දාන්න පුළුවන්. ඒ කියන්නේ Python කේතේ ඇති දෝෂ. හරි, කේතේ ලියන ආකාරයේ ඇති දෝෂ. ඔගේ අදහසක් තිබ්බනම් ලකුණු හම්බ වෙලා ඇති. මාර්කින් ස්කීම් එක බලමු කොහොමද ලකුණු දෙකලා තියෙන්නේ කියලා. හරි. දැන් මම බැලුවෙත් නෑ ඒක. අපි ඩිස්කස් කරලා ඉවරලා බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. ඊළඟ තාර්කික දෝෂ කියලා කියන්නේ logical errors. ඒ කියන්නේ අපේ කෝඩ් එකේ තියෙන තර්කන දෝෂනේ. ඒතර අපි මේක තාර්කික දෝෂ වලට කෙලින්ම තාර්කික දෝෂ කියලාම ලියලා හරියන්නේ නැහැ. වැඩසටහනේ එහෙම ලියුනේ. වැඩසටහනේ තර්කනයේ ඇති දෝෂ. හරි. ඉතින් වැඩසටහනේ තර්කනයේ මොකක් හරි තියෙන දෝෂ වලට අපි තාර්කික දෝෂ කියලා කියනවා. හරි. ඊළඟට මේ ප්‍රශ්නයක් තියෙනවා. පරිශීලකයා ඍණ සංඛ්‍යාවක් ආදානය කරන තෙක්. දැන් මේ ප්‍රශ්නේ කියවදී මම මතක් වෙන්නේ අපි සාමාන්‍ය ක්ලාස් එකේ Python ඉගෙන ගනිද්දී අර මුලින්ම loops ඉගෙනගෙන කීපයක් අරන් යනදී කරන ප්‍රශ්නයක් තමයි ඍණාගයක් ඇතුළත් කරන තෙක් ඇතුළත් කරන සංඛ්‍යාවල එකතු වෙන නැත්නම් ඉරට්ට සංඛ්‍යාවල එකතු වෙන වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි කරනවානේ ගොඩක් වෙලාවට නේ. අන්න ඒකම වගේ එකක් මේ අහලා තියෙන්නේ. පරිශීලකයා ඍණ සංඛ්‍යාවක් ආදානය කරන තෙක් යතුරු పూర్වෙන් ආදානය කරන පූර්ණ සංඛ්‍යා එකතුවක් ලබා ගැනීමෙන් ඒ වයින් ඉරට්ට සංඛ්‍යාවල ඓක්‍ය මුද්‍රණය කරන Python ක්‍රමලේඛයක් අවශ්‍යයි. හරි. ඒතර අපි ක්ලාස් එක කරලා තියෙන එකම තමයි සංඛ්‍යා ඇතුළත් කරන් යනකොට ඍණාගයක් ඇතුළත් කරන තාක් ඒ එන්ටර් කරන සංඛ්‍යාවල තියෙන ඉරට්ට සංඛ්‍යාවල එකතුව තමයි මේකෙන් අවුට්පුට් කරනවා කියලා කියන්නේ. හරි. ඒතර මේ වගේ සංඛ්‍යා ටිකක් ඉන්පුට් කරාම ඒ ඉන්පුට් කරන සංඛ්‍යාවල ඉරට්ට සංඛ්‍යාවල එකතුව ගන්න ඕනේ. හැබැයි ඍණ එකක් එන්ටර් කරපුවම වැඩසටහන නැවතින්න ඕනේ අර එකතුව අවුට්පුට් කරලා. හරිද? යන පූර්ණ සංඛ්‍යා පහ වෙන වෙනම ආදානය කළ විට එම ක්‍රමලේඛයේ ප්‍රතිදානය කුමක් විය යුතුද? හරි.
මේ පූර්ණ සංඛ්‍යා ටික වෙන වෙනම ආදානය කළ විට එහෙම ක්‍රමලේඛයක් ලියුවොත් ඉතින් මේකෙන් ඉන්නෝනේ ඉරට්ට සංඛ්‍යාවල එකතු වෙන එක ඕන පොඩි එකට තේරෙනවා පයිතන් දැනන් ඉන්න ඕනේ නැහැ. ඒතර මේකේ ඉරට්ට සංඛ්‍යාවක විතර තියෙන දෙක විතරයිනේ. ඒතර උත්තර වෙන්න ඕන කීයද? දෙක කියන එක එකට එක ලකුණක් කියනවා. දැන් ඒ එක ලකුණ ගන්න පයිතන් පිළිබඳ කිසිම දැනුමක් තියෙන්න ඕනේ නැහැ. හරි. සංඛ්‍යා සෙට් එකක් දුන්නාම ඉරට්ට සංඛ්‍යාවල ഐക്‍ය මුද්‍රණය කරන්න කිව්වම මේකේ තියෙන ඉරට්ට සංඛ්‍යාවන් එකයි. ඉතින් ඒක ලියන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර ලේසි පේපර්ස් වලට අමාරුයි කියන්න එපා මේ ප්‍රෝග්‍රෑමින් තිබ්බ කියලා. ප්‍රෝග්‍රෑමින් කියන්නේ ලේසි එකක් හරියට තේරුම් ගන්න කරනවා. හරි. ඊළඟ දෙවෙනි එක. අවශ්‍ය ඇල්ගොරිතම් පෙන්වීමට ගැලීම් සටහනක් අඳින්න. හරි. මේකට ගැලීම් සටහනක් අඳින්න කියලා කියන්නේ. ඒතර අපි ස්ටාර්ට් එකෙන් පටන් ගත්තා. දැන් ඔයගොල්ලෝ මුලින්ම ෆ්ලෝ chart එකක් අඳිද්දී හිතන්න මොනවද අපිට ඕන වෙන variables. දැන් user enter කරන number එක loop එකක් ඇතුලේ අපි දාගන්න ඕනේ. user enter කරන number එක අපි x කියලා ගත්තොත් හරි. ඒකට තමයි අපි සරින් සරේ දාගන්නේ. ඒක රිනේක් වුණාම තමයි නවතින්නේ. ඒතර අපිට count එකක් ඕනෙත් නැහැ නේ. කියන්නේ පස්සරයක් කිව්වනම් අපිට count එකක් තියාගෙන කීයදම් පාට යන එක count කරගෙන වැඩේ කරන්න. හැබැයි මේක එහෙම කියලා නැහැ. ඕන තරම් සරයක් enter කරන්න පුළුවන්. හැබැයි ඒ enter කරන අගය රින අගයක් වුණොත් එහෙම නේ. රින සංඛ්‍යාවක් ආදාන කරන තැන රින අගයක් වෙච්ච ගමන් නැවතිලා total එක පෙන්නලා එළියට යන්න ඕනේ. ඒතර මේ වැඩේ කරගන්න අපිට total එක පෙන්වන්න total එක store කරගන්න වෙනවනේ. ඒතර එයා බිඳුවෙන් පටන් ගන්න අපි ඉරට්ට සංඛ්‍යාව විතරක් එකතු කර කර යන් x කියන එකට අගයක් දාන්නේ user. හරි. ඒතර අපිට විචල්ල දෙකෙන් මේ වැඩේ කරගන්න පුළුවන් නේ. වෙන අගයන් අපිට අවශ්‍ය වෙන්නේ මේක total හරි සම් හරි ඔයගොල්ලෝ කැමති එකක් ගන්න. ඒතර දැන් total එක අපි බිඳුවයි කියලා සෙට් කරමු. හරි. ඊට පස්සේ දැන් පළවෙනියටම පරිශීලකයා ඇතුළත් කරන සංඛ්‍යාව x කියන එක අපි මුලින් ගමු. ඊට පස්සේ ලූප් එක ඇතුළතදී ආයසරයක් ගමු. ඒ ලූප් එක රිපීට් වෙනවා. පළවෙනිම සැරේ ඇතුළට එන කියන්නේ පළවෙනිම සැරේ වෙන එකක් එන්න කරොත් ඒක ලූප් එක ඇතුළට යන්නේ නැතුව නවතින්න ඕනේ. ටෝටල් එක බිඳුවයි කියලා පෙන්නලා නේ. ඒ නිසා අපි මෙතනදී පළවෙනි ඉන්පුට් එක ගමු. ඉන්පුට් x කියලා. ඒකට x ආදානයක් විදිහට ගන්න. හරි. ඊට පස්සේ අපි චෙක් කරනවා ඒ x බිඳුවට වඩා වැඩිද? බිඳුවට වඩා වැඩි කියලා කියන්නේ ධන අගයක් නේ. වැඩි හෝ සමානක් දාමු කුරින් අගයක් එන්න කරොත් නවතින්න ඕනේ. බිඳුවට කරා කියලා වලකුත් නැහැ නේ. හරි. ඒකට බිඳුවට වඩා වැඩි හෝ සමාන නම් දැන් අර කලින් අවුරුද්දේ මාකින් ස්කීම් එකේ තියෙන මෙතන ක්වෙස්චන් මාක් එකක් දාන්න කියලා ඒක අනිවාර්යෙන් තියෙන බලමු මේ අවුරුද්දේ මාකින් ස්කීම් එකේ කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා එකට. මේක yes නම් අපි ආපෝ කන්ඩිෂන් එකකින් චෙක් කරන්න වෙනවා මේ සංඛ්‍යාව ඉරට්ටද කියලා. ඒතර x දෙකකින් බෙදුවම එන ශේෂය බිඳුවට සමානද? අන්න ඒකත් yes නම් තමයි අපි ටෝටල් එකට එකතු කරන්නේ. x ටෝටල් එකට එකතු කරලා ටෝටල් එක අප්ඩේට් කරනවා. හරි. එතකොට දැන් මේ මොඩියුලර් සයින් එක ෆ්ලෝ chart එකක යූස් කරනවා මම ඔයගොල්ලෝ කියලා තියෙන්නේ. කියන්න පැහැදිලිවයි මොකක්ද කියලා. ඒතර අපිට ඕනනම් ලියන්න පුළුවන් remainder of a division. බෙදීමක ශේෂය කියන එකනේ remainder of a division කියලා ඔයගොල්ලෝ ලියලා තියන්න පුළුවන්. මේ එහෙම නැත්නම් බෙදීමක ශේෂය. හරි. ඒතර x දෙකෙන් බෙදුවා මේකෙන් ලැබෙන ශේෂය බිඳුව කියලා බලනවා. එහෙම වුණොත් ඒක ඉරට්ට. එහෙමනම් x එකතු කරනවා. එහෙම නැත්නම් x එකතු කරන්නේ නැහැ. අපි ඉරට්ට සංඛ්‍යාව විතරනේ එකතු කරන්නේ නේ. හරි. මේ කොහෙන් ගියත් මෙතෙන්ට එනවා. හරිද? ඊට පස්සේ දැන් x ගේ ඊළඟගේ අපි ගන්න අපි කෙලින්ම ගිහිල්ලා මෙතෙන්ට කනෙක්ට් කරන්නත් පුළුවන් ෆ්ලෝ chart එකේදී. ෆ්ලෝ chart එකේදී එහෙම කනෙක්ට් කරා කියලා වැරද්දක් නැහැ. හැබැයි ඔක කෝඩ් කරන්න ගියාම අපිට මේ අර while loop එක කොන්දේසි උඩ තියෙන එක ලේසි වැඩේ. හරි. ඒ නිසා මම මෙයා මෙතෙන්ට කනෙක්ට් කරගන්නම්. හැබැයි එතෙන්ට කෙලින්ම කනෙක්ට් කරන්න බෑ. ඊට කලින් අපිට ආපහු සැරයක් input x එකක් දාන්න වෙනවා. ඒතර මේක ඇතුළේදී ඒන්ට කරපු x ගේ ඉරට්ටද කියලා බලලා ඉරට්ටේ නම් එකතු කරන ඉරට්ටේ නෙවෙයි නම් එකතු කරන්නේ නැහැ මේ වගේ නෝ. ඊට පස්සේ ආයෙත් x ටගයක් කරා මෙතෙන්ට කනෙක්ට් වෙනවා. ඒතර අපිට මේ විදිහට ලියගත්තම කෝඩ් කරද්දි ලේසියි. මොකද කෙලිම මෙයාව ගිහලා මෙතෙන්ට කනෙක්ට් කරන්න පුළුවන්. ආපහු සැරයක් ඉන්පුට් එකක් ගන්නවා ඒක බින්දර රිටර්න් යනවා කියලා. හැබැයි ඒක කෝඩ් කරන්න ගියාම අමාරුයි. මේකේ කෝඩ් එක ලියන්න කියලා කියනකොට පහලින්නේ. හරි. ඒ නිසා මම මේ විදිහට ෆ්ලෝ chart එක ඇඳගත්තා. හරි. දැන් මම හිතනවා මේ වගේ ප්‍රශ්න අපි ක්ලාස් එකේ කලින් කරලා තියෙන නිසා වෙනම දැන් හෑන්ඩ් රේස් එකක් ඇඳලා මේ වල උදාහරණ ගියන් ටිකක් දීලා පෙන්නන්න ඕනේ නැහැ කියලා. ඕනේ නම් අපිට මේක උදාහරණයක් විදිහට කරන් යන්නත් පුළුවන්. බලමුකෝ. හරි. ඉතින් ඉස්ලාම් ඩොට් එක බිඳුවයි. කරගෙන යන්කෝ අපිනේ. x ගියාගේ 1යි. දැන් පළවෙනිටම x ට එකක් එන්න කරන අවස්ථාව ගැන මම මේ කතා කරේ. හරි.
එක වැඩිද බිඳුවට වඩා? ඔව් ඒ නිසා මේක yes පැත්තට යනවා. x එක කියන ඉරට්ට සංඛ්‍යාවද නැහැ. ඒ නිසා මුකුත් වෙන්නේ නැහැ. ආයෙත් input x කරන. ඒතර දෙකක් එන්ටර් කරනවා. හරිද? දෙක වැඩි බිඳුවට වඩා ඒ නිසා චෙක් කරනවා දෙක දෙකෙන් බෙදුවම ගානට බෙදෙනවා. ඒ නිසා බිඳුව ඒ නිසා ටෝටල් එකට එකතු වෙනතර ටෝටල් එක දෙකක් විදිහට අප්ඩේට් වෙනවා. හරි ආයෙත් මෙතෙන්ට එනවා. ඊළඟ සංඛ්‍යාව ගන්නවා 3. 3 බිඳුවට වඩා වැඩි. හැබැයි 3 ඉරට්ටේ නෙවෙයි. ඒ නිසා නෝ පැත්තට ගියා. ආයෙත් ඉන්පුට් එකක් ගන්නවා 5. 5 බිඳුවට වඩා වැඩි. හැබැයි 5 ඉරට්ටේ නෙවෙයි. ඒ නිසා නෝ පැත්තට ගියා. ඊළඟ ඉන්පුට් එක ගන්නවා ඍණ 1. ඒතර x ඍණ 1යි. හරි. මේ අගයන් ටික ඔක්කොම ලියන්න බැරි වුණා. හරි. දැන් කොහමද ඍණ 1ට එනවා. ඍණ 1ක් ආම x වැඩි නැහැ බිඳුවට වඩා අඩුයි. ඒ නිසා නෝ පැත්තට ගියා. ඒතර මේ විදියට ටෝටල් එක තියෙන ඉරට්ටේ සංඛ්‍යාවලනේ. හරිද? ඒක අපිට අවුට්පුට් කරන්න පුළුවන්. print හරි display හරි output හරි මොකක් හරි එකක් දාලා ටෝටල් එක අවුට්පුට් කරා end එකට ආවා. හරි. ඒතර මේක තමයි මේකේ full flow chart එක වෙන්න ඕනේ exam එකේදී ඔයගොල්ලෝ හරි. බලමු මේකට කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා අපි. ඒතර මේකට Python code එක ලියන්න කියලා තියෙන්නේ. ඒතර අපි මේ තියෙන flow chart එකේ විදිහට මෙහන් අපි ටෝටල් එක සමානයි 0යි. දැන් මේක අපිට ඕන for loop එකක් දාලා කරන්න පුළුවන් break එකක් දාලා if එකක් දාලා for එක ඇතුලේ true මේ එහෙම නැත්නම් while true එකක් දාලා අගේ අරගෙන break කර කර මේ යන්නත් පුළුවන් උඩින්ම input එකක් ගන්න නැතුව. එනකොට අපි අර සාමාන්‍ය අපේ flow chart එකේ අපි ඉඳලා තියෙන ක්‍රමයටම කරගෙන යන්න. හරි. ඩොට් එක 0යි ඊට පස්සේ input එකක් නේ ගන්න තියෙන. ඒතර x සමානයි සංඛ්‍යාත්මක අගයන් නිසා මේව සංසන්දනය කරන්න වෙනවා අපිට. ඒ නිසා අපි integer එකක් විදියට ගමු input එක. enter a number කියලා ගත්තා. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේ කොන්දේසිට මේක තමයි repeat වෙන්නේ. ඒ කියන්නේ මේක තමයි loop එකේ කොන්දේසිය වෙන්නේ. ඒකෙන් එක අසත් වුණාම තමයි එළියට යන්නේ නේ. ඒ නිසා අපිට මෙතන කෙලිම while loop එකක් දාගන්න පුළුවන්. while x ගේ අගය බිඳුවට වඩා වැඩි හෝ සමාන වෙනකන් කරන්න. මොකද්ද කරන්න ඕනේ? ඒක ඉරට්ටේද කියලා බලලා ඉරට්ටේ නම් ටෝටල් එකට එකතු කරන්න. ඒතර මේ while එකදලා if එකක් එනවා. x බෙදුවම දෙකෙන් ලැබෙන ඉතිරි අගය බිඳුවට සමානයි නම් මොකද්ද අපි කරන්න ඕනේ? ටෝටල් එකට x එකතු කරලා ආයෙත් ටෝටල් එකට දාන්නනේ. එහෙමනම් විතරක්. ඒතර මේකේ එහෙම නැත්තම් කරන්න දෙයක් නැහැ. මේ no ඒ වගේ වෙන්න දෙයක් නැහැ මෙතනනේ. හරි සයිලස් එකක් අපි දාන්න ඕනේ. ඒ අගය දෙකින් බෙදුවම ඉරට්ටේ නම් විතරක් ටෝටල් එකට එකතු වෙනවා. හරි. දැන් ඊට පස්සේ මේ while loop එක රිපීට් වෙන්න ඊළඟ ඉන්පුට් එක ගන්නත් ඕනේ. ඒකයි මම මෙතන ඉන්පුට් එක දාගත්තා උඩ එකට කෙලින්ම කනෙක්ට් කරන්නේ නැතුව. හරි. උඩ එකට කනෙක්ට් කරත් හරි මේ ෆ්ලෝ chart එක නම් මෙතන දෙන්නේ නැතුව. ඒතර ආපහු while loop එක ඇතුළත අපිට අර උඩින් ගත්තා වගේම extra input එකක් ගන්න වෙනවා integer එකක්. හරි. එතකොට දැන් ආපහු ඉන්පුට් එකක් ගත්තා මේක දිගටම රන් වෙනවා. අන්තිමට මේ ගන්න ඉන්පුට් එක ආයෙත් while loop එකට ගිහින් බලනවා තාමත් කොන්දේසි සත්‍ය නම් මේ if condition එක වෙටි කරන්න වෙනවා. ටෝටල් එක අප්ඩේට් වෙනවා. ඉරට් වෙනවා. ආයෙත් x ඉන්පුට් එකක් ගන්න උඩින් කොන්දේසි චෙක් කරනවා. කොන්දේසි සත්‍ය නම් රන් වෙනවා. කොන්දේසි අසත්‍ය වෙච්ච ගමන් එළියට එනවා. අසත්‍ය වෙච්ච ගමන් එළියට ඇවිල්ලා print එකක් දෙනවා. මේ කෙලිම ටොට් එකම print කරමුනේ කියලා නැහැ නේ. කිව්වන වෙන වාක්‍යයක් මොකද දාන්න කියලා නේ. නිසා අපි කෙලිම ටෝටල් එක print කරමු. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකට සම්පූර්ණ ලකුණු සෙට් එක හම්බ වෙන්න ඕනේ. ඒ ඔයගොල්ලෝ ලියන ප්‍රෝග්‍රෑම්ස් වලදී වෙන mistakes තමයි syntax errors. මෙන්න මේ colon දාන්න නැති වෙනවා. equal දාන්න අමතක වෙනවා. හරි. පොතේ කෝඩ් කරනකොට මේ වගේ double quotes හරි single quotes හරි හරියට පැහැදිලිව පේන්න තියෙනවනේ. අන්න ඒවා හරියට කරගෙන යන්නේ. indentation ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මම මේ කෝඩ් ඔයගොල්ලෝ මෙහෙම කඩේරි ගන්න එපා. නමුත් මේ මම මේ ඇඳලා පෙන්නන්නේ. දැන් මම කරද්දි main program එකේ indentation level එක while loop එක ඇතුලේ indentation level එක if එකේ indentation level කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිව පේන්න තියෙනවා. අන්න එහෙම පේන්න අදින්න මේ paper එකේ මෙහෙම ඉදි ගන්න යන්න එපා කඩේරි. මම මේ ඇඳලා පෙන්නුවේ අර indentation levels ටික පැහැදිලිව පේන්න කෝඩ් කරන්න කියන එක. හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා. පූර්ණ සංඛ්‍යා කියවීම සඳහා සකස් කළ Python ක්‍රම ලේඛයකට ඉපිලින ලක්ෂාගයක් දුන් විට කුමක් සිදු වේද? හරි. දැන් අපි float එකක් දෙනවා int එකක් expect කරන එකකට. දැන් හිතන්නකෝ මේකේ දැන් අපි integer එකක් නේ expect කරන්නේ int කියලා දාලා. හැබැයි ඕකට string එකක් enter කරත් සංඛ්‍යාත්මක අගයක් නම් හෝ float එකක් enter කරත් සංඛ්‍යාත්මක අගයක් නම්
ඉන්ටිජර් කරලා ගන්න කිව්වම එයා කරන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගය තමයි ගන්න. හරි. එතකොට අපි ඉන්ටිජර් එකක් එක්ස්පෙක්ට් කරන තැනකට පූර්ණ සංඛ්‍යා කියවීම කියන්නේ ඉන්ටිජර් එකක්නේ. ඉන්ටිජර් එකක් එක්ස්පෙක්ට් කරන තැනකට ෆ්ලෝටින් පොයින්ට් නම්බර් එකක් දුන්නම දශම සංඛ්‍යාවක් තියෙන එකක් දුන්නම ඒකේ දශම කොටස නොසලකා හැරලා පූර්ණ සංඛ්‍යාත්මක අගය විතරක් ගන්නවා. හරි. අපි මේවල ලියමු. It will take only the integer part. integer කොටස විතරක් ගන්නවා. නැත්නම් it will be converted to an integer. ඒකත් හරි. It will be converted to an integer කියන පූර්ණ සංඛ්‍යාත්මක අගය බවට හරවලා පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ලෙස ගන්නවට දශම කොටස නොසලකා හැරලා. හරි. දැන් ඉච්චරයි පළවෙනි ප්‍රශ්නේ මේ ගිය අවුරුද්දේ A level paper එකේ. හරි. දැන් structured paper එකේ Python නාටේම අමාරු නෑ, අමාරු ප්‍රශ්න නෙවෙයි අහලා තියෙන්නේ. තාම සරල දේවල් අහලා තියෙනවා. ඔයගොල්ලෝ තේරුම් ගන්න තියෙනවද කියලා බලන්න. හැමෝටම කරන්න පුළුවන් වෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හරි අහලා තියෙන. එච්චර ලොකු වෙලාවක් යන්නෙත් නෑ. විනාඩි පැය භාගයක් වුණ නෑ. විනාඩි 10න් ඔය ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕනේ. structured paper එක සම්පූර්ණයෙන් පැයෙන් ඉවර කරන්න. හරි. එතකොට දැන් මේ ප්‍රශ්නෙට මේ අපි මාර්කින් ස්කීම් එකත් බලමු කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා. ස්ට්‍රක්චර්ඩ් එකේ පළවෙනි ප්‍රශ්නේ. සෝරි පළවෙනි ප්‍රශ්නේ නෙවෙයි. දෙවෙනි ප්‍රශ්නේත් නෙවෙයි. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. කොහොමද ලකුණු දීලා තියෙන්නේ බලන්න. any one of the following syntax errors කියන ක්‍රමලේඛයේ ව්‍යාකරණ නිවැරදි නොවීම. මම කිව්වේ අර මේක Python වල grammar වගේ කියලා. ඒකට Python වල ව්‍යාකරණ නිවැරදි නොවීම. හරි කියන වචනෙම භාවිත කරලා තියෙන grammar කියලා අපිට use කරන්න පුළුවන් ඒ කියන්නේ නේ. වැරදි ක්‍රමලේඛන භාෂා රීති භාවිතය. ඒ කියන්නේ Python ලියන විදිහේ යම්කිසි වැරද්දක් තිබීම. හරි. ඉතින් ඒකට අර grammar කියන වචනේ මොකද use කරන්නේ? මාර්කින් ස්කීම් එකේ තියෙන ක්‍රමලේඛයේ ව්‍යාකරණ නිවැරදි නොවීම කියලා ඒතර syntax error එකක් කියන්නේ. ලබන අවුරුද්දේ ආයේ මේක මහාන එකක් නෑ. නමුත් ඉස්සරහ අවුරුද්දකදී මේ වීඩියෝ එක පස්සේ හරි බලන්න. කෙනෙක් මේ ඉස්සරහ අවුරුද්දකදී ආයේ අහලා තිබ්බොත් syntax error එකක් කියන්නේ මොකක්ද කියලා Python වල grammar errors නැත්නම් ව්‍යාකරණ නිවැරදි නොවීම කියන එකට ලකුණු දීලා තියෙනවා. හොඳම දේ ඉතින් අර භාෂා රීති නැත්නම් ලියන විදිය වෙනස් වීම වගේ අදහසක් තිබ්බනම් ඒ ලකුණු හම්බ වෙයි. හරි. ඊළඟ logical errors කියන්නේ ක්‍රමලේඛනයේ තර්කණේ නිවැරදි නොවීම. ඒතර තාර්කික දෝෂ කියලා කියන්නේ තර්කණේ ඇති දෝෂ. හරි. තාර්කික තර්කණ නිවැරදි නොවීමනේ. ක්‍රමලේඛනය මගින් වැරදි ප්‍රතිදානයක් ලබා දීම, අපේක්ෂිත ප්‍රතිදානය ලබා අනපේක්ෂිත ප්‍රතිදානයක් ලබා දීම, ක්‍රමලේඛනය මගින් අපේක්ෂිත ප්‍රතිඵලය ලබා නොදීම. හරි. අන්න ඒවා logical errors. ඒ කියන්නේ තර්කණේ අපේ තිබිච්ච වැරදි. හරි. ඊට පස්සේ මෙන්න මේකේ ඉතින් ඉරට්ට සංඛ්‍යාවක තියෙන දෙක විතරයි. නිසා දෙකයි do not give marks if multiple outputs are given. හරි. කීපයක් ලියලා තිබුණ ලකුණු දෙන්න එපා කියනවා. ඒකට එක ලකුණ හරි. ඊළඟ flow chart එක මේගොල්ලෝ කරලා තියෙන්නේ සම් එක බිඳුවයි අර මම පහලට දාපු මේගොල්ලෝ මේ පැත්තට ගිහිලා තියෙන. ඒගොල්ලෝ ආයෙත් උඩටම තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. අර මම කරා වගේ ආයෙත් read num එකක් දාලා නැහැ. හරි. ඒගොල්ලෝ input එක උඩ read num කියලා දාලා තියෙන්නේ. අර question mark එක තියෙනවා මේ හැම එකෙම. ඉතින් ඒකත් අපි දාමු බලමු කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා. අපේ flow chart එකමයි අර පහලට තිබ්බ ටික හරහාට තියෙනවා. හරි. හැබැයි ඒගොල්ලෝ අර ආයෙ read එකක් දාන්න නැතුව මෙන්න මෙතන ඒගොල්ලෝ කෙලින්ම මම එතන read එකක් දාලා කනෙක්ට් කරේ මේ පැත්තටනේ. ඒගොල්ලෝ කෙලින්ම ආයෙත් read num එකට ගිහින් තියෙනවා. හරි. ඒකට කෝඩ් කරද්දී මේක හිතා ගන්න අමාරුයි කොහොමද මේ ටික repeat වෙන්න හදාගන්නේ කියලා. ඒ නිසා තමයි අර මම අර විදියට කරේ. ඒතර flow chart එකේ termination for negative value input ඍණාංගයක් ඇතුළත් කරනවට terminate වෙන විදියට හදලා තියෙනවා නම් එක ලකුණක් සෙට් වෙනවා. හරි ගණනය කිරීම කළා තියෙනවා නම් එක ලකුණක් සෙට් වෙනවා. completeness correct shapes printing some important errors not using unwanted variables. හරි විදියට කරලා තියෙනවා නම් ඒත් එක ලකුණක් හම්බ වෙනවා. unwanted variables කියන අවශ්‍ය නොවන විචල් එහෙම use කරන්න නැතුව හරි විචල් ගාන දෙකක් විතරක් use කරලා තියෙනවා නම් ඒක ලකුණක් හම්බ වෙනවා. හරි note set එකක් දීලා තියෙනවා. consistent use of variable names and their case are important. දැන් එක වෙලාවක capital තියලා එක වෙලාවක simple කරලා හරියන්නේ නැහැ. එකම case එක තියෙන්න ඕනේ. ignore the non use of question marks in the condition box. දැන් ගිය අවුරුද්දේ මාර්කින් ස්කීම් එකේ කියලා තිබ්බා
කන්ඩිෂන් බොක්ස් එකේ ක්වෙස්චන් මාක් එක අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා මමත් මේ මොන පිස්සුවක්ද එහෙම තියෙන්න ඕනේ නැහැ කන්ඩිෂන් එකක් කියලා දන්නවා සාමාන්‍යයෙන්. නමුත් මේ අවුරුද්ද කියලා තියෙනවා ඒක දාලා තිබ්බත් මේ දාලා නොතිබ්බත් අවුලක් නැහැ ලකුණු දෙන්න කියලා. කියන්නේ කාලෙන් කාලේ අර මහ ප්‍රශ්න හදන මහාචාර්යවරයා අනුව ඒගොල්ලන්ගේ අපේක්ෂාව අනුව මාගේ ස්කීම් එක වෙනස් වෙනතුරු ඒකට ඒවට ගැලපෙන උගන්වන්න ගියාම තමයි අපිට කියලා වෙන්නේ. දැන් ඊ අවුරුද්ද මං කිව්වා අනිවාර්ය ක්වෙස්චන් මාක් එක දාන්න කියලා. මේ අවුරුද්ද කියලා තියෙන එක අනිවාර්ය නැහැ කියලා. නමුත් අපි කවුරුත් පුරුද්දක් ලෙස දාගෙන යන විතර මොන ටයිප් එකේ මහාචාර්යවරයෙක් ආවත් මේ ඔයගොල්ලෝ ලකුණු අඩු වෙන්නේ නැහැ. හරි. ඊළඟ එක start stop වෙනකොට begin එකෙන් තියෙන පුළුවන් ආරම්භය අවසානයේ තියෙන පුළුවන් read වෙනකොට input x තියෙන පුළුවන් නේ print වෙනකොට write output display ඔය ඕන එකක් තියෙන පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියලා තිබ්බොත් number mod 2 equal බිඳුව මෙහෙම තිබ්බොත් හෝ මෙන්න මෙහෙම තිබ්බොත් අංක ඉරට්ටේදී is also acceptable. ඒ කියන්නේ flow chart එක නිතර flow chart එක නිකම්ම is number even කියලා ලියලා තිබ්බත් ලකුණු දෙනවා. නමුත් මේක තමයි ඉතින් ගොඩක් වෙලාට අපේක්ෂා කරන්නේ modulus එක තිබ්බ ලකුණු දීලා. ignore case in text. text වල ඒ කියන්නේ variable names හර වෙන මොනවා හරි ඔයගොල්ලෝ print කරලා තියෙනවා නම් ඒ වගේ මේ capital symbol නසරක හරින්න කියනවා. The student can use the number greater than or equal to 0 loop to run the computation loop. Then the relevant part of the flowchart should be changed accordingly. එතකොට දැන් මෙතන මේ number less than 0 කියලා check කියන එකට no ගන්න නැතුව අර අපි ගත්තා වගේ අරගන්නකොට මෙහෙම කියන්නේ. අර අපි ගත්තේ අගේ විශාල හෝ සමානයි නම් කියන විදියට නේ. හරි අන්න එහෙම ගත්තොත් එහෙම ෆ්ලෝ chart එක හරි විදියට තියෙන්න ඕන කියලා කියන්නේ මේ මාර්ගින් ස්කීම් එකේ තියෙන අනිත් පැත්තට. ඉතින් අපි අඳපු එක තමයි අත්‍තරම කෝඩ් කරන්න ලේසි. මේගොල්ලෝ තියෙන අර මේ දුර ක්‍රමයකට දැන් හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මේකටම ලකුණු දුන්නොත් අපි අඳපු ක්‍රමයට නැතුව මේ ප්‍රශ්නයක් වෙනතුරු දැන් සමහරවිට දන්නේ ටීචර්ස්ලා මේවට වැරදි දායි. අපි කරපු ක්‍රමයට. හැබැයි ඒක හරි. කිසි වැරද්දක් නැහැ. හරි. මේ මාර්කින් ස්කීම්ස් හදද්දී එක්ක ඕල්ටර්නේටිව් ආන්සර්ස් තව ගොඩක් දාන්න ඕනේ. එහෙම දීලත් නැහැ. ඉතින් මම දන්නේ මේ සැරේ මාර්කින් එකේදී තමන්ගේ කියන්නේ මම කියන සාමාන්‍යයෙන් ලක් එක දිනන්නත් ඕනේ කියලා තමන්ගේ පේපරේ බලන්න අහුවෙන්නේ තමන්ට තනියම ප්‍රෝග්‍රෑම් එකක් හිතා ගන්න පුළුවන් ටීචර් කෙනෙක් නම් ඔයගොල්ලෝ අර විදිහට මම ඩීප් විදිහට කෝඩ් එක ලිව්වත් ලකුණු හම්බ වෙයි. හැබැයි එහෙම නැති කෙනෙක් නම් දැන් මේක අර මම කිව්ව while loop එකේ while true දාලා break එකක් දාන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ගිහින් තියෙන ඒ ක්‍රමයට. ඒතර දැන් මේ ක්‍රමේ හැර අනිත් ක්‍රම වලට ලකුණු දීලාද නැද්ද කියන එක අපිට බලන්න වෙනවනේ. බලමු. total එක නම් 0යි while true කියන්නේ මේක සත්‍ය වෙන තාක් input එකක් අරගෙන ඒක බිඳුවට අඩු වෙනම් break කරනවා. එහෙම නැති තාක් අපි check කරනවා ඒක ඉරට්ටද කියලා. ඉරට්ටද කියලා බලලා අගය එකතු කරන එක කරන්නේ අන්තිමට total එක print කරලා තියෙනවා. එතන මේකට ලකුණු 3ක් දීලා තියෙනවා. spelling and case exact spelling and case is essential for Python keywords. Python වල හරියටම තියෙනවා keywords ටික. For each of the above A, B and C marking components correct indentation and syntax is essential. හරියට indent කරලා තියෙනවානේ. while one can also දැන් මේ while true නැතුව while one කියලා තිබ්බත් ඒකත් accepted ලු. හැබැයි මේකේ අර අපි ලියපු විදිහේ type එකේ උත්තර ගැන කිසිම සඳහනක් නැහැ. මීට වඩා වෙනස් උත්තර තියෙන්න පුළුවන් කියලා. මම හිතනවා අන්තිම amendment එකේ ඒවත් එකතු වෙලා තියෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් අර ඒ විදිහට කෝඩ් එක ලියපු ළමයි පවුම්කද ඒකත් හරියටම රන් වෙනවා. මීට වඩා රන් ටයිම් එක අඩුවෙන් යන්නේ. ඒ කියන්නේ රන් වෙන්න ගත වෙන කාලයත් එතනදී අඩුයි. මේක if දෙකක් තියෙනවා. හරි loop එක ඇතුලේ. ඉතින් මම හිතනවා මහාචාර්යවරු ඒව ගැන හිතලා මාර්කින් ස්කීම් එකේ අන්තිම amendments වල ඒවත් තියෙයි කියලා. හරි. හරි. අපි ඊළඟ ප්‍රශ්නය. මේක තව කොටසක් තිබ්බා. What would happen if one gives a floating point value to a Python program that is designed to read integers? Integers read කරන එකකට runtime එකක exception එකක් එන්නේ නැහැනේ අලුත්ම Python version එකේ. Let's try that. අලුත්ම version එකේ මෙන්නත් නැහැ. මම use කරලා තියෙන කලින් versions වල නම් එහෙම එකක් එන්නේ නැහැ. float එක int එකක් බවට හැර වෙනවා. අපි try එකක් දෙමු. හරි අපි x සමානයි integer එකක් බවට හරවන්න try කරොත් තියෙන float එක error එකක් ආවේ නැහැ. පුන සංඛ්‍යාත්මක අගය තියෙනවානේ. මම දන්නේ ඇයි මේකට වැරදි දාලා තියෙන්නේ කියලා.
ඒක නම් ප්‍රශ්නයක්. ඇයි ඒකට වැරදි දැම්මේ කියන එක ප්‍රශ්නයක්. දැන් ඔයගොල්ලෝ පේපර්ස් බලද්දි මේ බලන කට්ටියට කිව්වේ මාර්කින් ස්කීම් එක ෆලෝ කරන්න කියලා. හැබැයි ඒකේ මේ වැරදි දී තියෙනවා. ඉතින් ඒවට ලකුණු දීලා නැද්ද දන්නේ නැහැ. අපි බලමු. ඒව ටික කරෙක්ට් කරලා ලකුණු ආයෙ අප්ඩේට් කරගන්න මේ තැන්වල මිස්ටේක්ස් තියෙනවා නම් හරි. බලලා තියෙන එකේ දැන් ඇත්තටම වැලියු එරර් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්පුට් එකක් එක්ස්පෙක්ට් කරද්දී if one gives a floating point value to a Python program that is designed to read integers. Integer read කරන්න තියෙන එකකට float එකක් දුන්නා කියලා error එකක් නම් එන්නේ නැහැ ඉතින්. හරි execution error එකක් එන්නේ නැහැ. මේ දැන් මට තියෙන ප්‍රශ්නේ මේ papers හදන මහාචාර්යවරු මේව අප්ඩේට් නැද්ද නැත්නම් ඒගොල්ලෝ මේව try කරලවත් බලන්නේ නැද්ද කියන එක ඉතින් papers වල දින ප්‍රශ්න. හැබැයි දැන් ඔය වගේ දැන් පහක තිබ්බත් අපිට ලකුණු පහක් අඩුණත් ලකුණු 9ක් ගන්න පුළුවන්. හරි. සවුලක් නැහැ. මුත් මේ කියලා තියෙන ප්‍රශ්නෙට හරිම උත්තරේ නම් ඒක ඉන්ටිජර් එකක් බවට හර වෙනවා. දැන් අපි කරලත් බැලුවා ඒක. හරි Python වල මම දන්නේ මේ මාර්කින් ස්කීම් එක මෙහෙම හදලා තියෙන්නේ කියලා. හරි. අපි හිතමු ඉදිරියේදී යන මාර්කින් ස්කීම්ස් වල ඔය වගේ වැරදි වෙන්නේ නැති වෙයි කියලා. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. then මම මෙතන ලියලා it will take only integer part නේ. it will be converted to an integer කියන එක තමයි හරි එක Python වල වෙන්නේ. සහ මේ කෝඩ් එකත් අපි මේ අදපු flow chart එක හරියට represent කරනවා. අර while true එකක් නෙමෙයි flow chart එකේ තිබ්බේ. අරගොල්ලෝ ඇඳලා තිබ්බෙත් මේ flow chart එකම තමයි තිබ්බේ. මේ connection එක උඩට දාලා විතරයි. ඉතින් ඒක හරියට Python කෝඩ් එකක් විදිහට මේ විදිහට ලියන එක මාර්කින් ස්කීම් එකේ තිබුණේ මම හිතනවා අන්තිම amendments වල ඒව ටික ඇඩ් කරලා ඇති කියලා. හරි. දැන් ඒක පැහැදිලි. ඊළඟ ප්‍රශ්නයට යන් දෙවෙනි එක OS පාඩමේ. ඒකට මේකේ තියෙන්නේ පරිගණකයක සකසමේ P0 P1 ක්‍රියායන සහ මෙහෙයුම් පද්ධතියට අදාළව පහත ක්‍රියා කරුණු අනුක්‍රමයේ සිදුවේ. හරි. ඔපරේටින් සිස්ටම් එක රන් වෙනවා සකසමේ ඊට පස්සේ P0 රන් වෙනවා ඊට පස්සේ ආයෙත් OS එක රන් වෙනවා ඊට පස්සේ P1 රන් වෙනවා ඊට පස්සේ ආයෙත් OS එක P0 රන් වෙනවා ආයෙත් OS එක කොහොම තමයි යන්නේ. හරි. ඒ කියන්නේ P1 සහ P0 අතර context switch වෙනවා සන්දර්භ සූචනයක් වෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ ක්‍රියාත්මක අවහිර කළ සහ සූදානම් ready යන ක්‍රියායනයක තත්ත්ව තුනකි. අපි දන්නවා running state එක, block state එක සහ ready state එක කියන්නේ process එකක state තුනක්. ඒක හරි. P0 සිට P1 ට සන්දර්භ සූචකයක් සිදුවන විට P0 ඉඳලා P1 ට context switch වෙනකොට P1 ක්‍රියායනයේ සිදුවන තත්ත්ව වෙනස් වීම කුමක්ද? P0 ඉඳන් P1 ට තමයි context switch වෙන්නේ. يعني P0 රන් වෙන එක නවත්තලා P1 රන් කරනවා. ඒතර P1 ක්‍රියායනයේ සිදුවන තත්ත්ව වෙනස් වීම P1 ඒතර running state එකට එන්න ඕනේ. running state එකට එන්නේ ready state එකේ ඉඳලා. ඒතර තත්ත්ව වෙනස් වීම වෙන්නේ ready to running කියන state එකට තමයි එන්නේ. කොහොමද දීලා තියෙනවද දන්නේ නැහැ. කෙලිම running කියලා විතරක් ලියුවොත් ලකුණු හම්බ වෙනවද නැත්නම් ready state එකේ ඉඳන් running එකට එනවා කියන තත්ත්ව වෙනස් වීම වෙන්නේ කියන එක අපේක්ෂා කරලා දන්නේ නැහැ. මාගෙන් කිය අපි ඒක බලමු. කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා. මෙහෙම ලියුවම තියෙනවා ready එකේ ඉඳන් running එකට තමයි තත්ත්වය වෙනස් වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් P0 run වෙවි තියෙනවා CPU එකේ. ඊට පස්සේ අපි P1 ට සන්දර්භ සූචනය කරනවා. එතකොට P0 ගේ PCB එකේ ආගේ data ටික save කරලා ඒක CPU එකෙන් ඉවත් කරලා P1 ගේ PCB එකෙන් ඒකේ data ටික load කරලා P1 ව run කරන්න ඕනේ. ඒතර P1 ව run කරන්න ගන්න නම් එයා ready state එකේ ඉන්නවා. හරි. ඒතර මේක තමයි වෙන තත්ත්ව වෙනස් වීම. ඊළඟ දෙවෙනි එක දෙවෙනි වරට ක්‍රියාත්මක වීමට P0 ට අවස්ථාව ලැබුණු විට කලින් නැවතු තැන සිට පටන් ගැනීම සඳහා යට උදව් වෙන්නේ කවර යාන්ත්‍රණයක්ද? දැන් P0 ආය රන් වෙන අවස්ථාවක් ආම යා කලින් නැවතු තැන ඉඳන් පටන් ගන්න මොකක් යූස් කරලාද? මේ P0 හි ක්‍රියායන පාලන ඛණ්ඩයනේ process control block එක භාවිතයෙන්. ක්‍රියායන පාලන ඛණ්ඩය භාවිතයෙන් අන්නේ යාන්ත්‍රණය භාවිතා කරලා තමයි අපි මේ නවත්තපු තැන ඉඳන් පටන් ගන්න. ඉතින් ඒකට තමයි අපි සන්දර්භ සූචනය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි එක සකසනයේ කාර්යක්ෂම භාවිතය සම්බන්ධයෙන් ක්‍රියායනයකෙහි අවහිර කළ තත්වයට යැවීමේ වාසිය කුමක්ද? process එකක් block state එකට යවන එකකින් වෙන වාසිය. දැන් process එකක් block state එකට යන්නේ IO wait එකක් එනකොට. IO wait එකක් ආපු කෙනෙක් CPU එකේ තියෙනවා කියන සකසනයේ තප්පරයක් වුණත්
අපත යනවා කියන අපරාධය මොකද යාට ලොකු ප්‍රොසෙස් ගොඩක් රන් කරන්න පුළුවන් පොඩි කාලෙකදී නේ. හරි. ඒ නිසා මේ අවීරක තත්ත්වයයි මේ වාසිය වෙන්නේ අර වෙනත් ක්‍රියායනයක් මේ වෙනත් ක්‍රියායනයක් එම කාලය තුල සකසනයේ ධාවනය කළ හැකිවීම. අන්න ඒක තමයි අවීරක තත්ත්වයට යැවීමේ වාසිය වෙන්නේ. ඒතර එයාට රන් වෙන්න බැරි නම් අයෝ වේට් එකක් ඇවිල්ලා අපිට වෙනත් ක්‍රියායනයක් කරගෙන රන් කරලා සකසනයේ කාර්යක්ෂමතාවය ඊළඟ වා ගන්න පුළුවන් නේ. ඒකත් ලියමු. සකසනයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැක. හරි. ඊළඟ B ගේ පළවෙනි ප්‍රශ්නේ ක්‍රියායනයක් ප්‍රතිහරණය කිරීමට මූලික හේතුව දක්වන්න. දැන් ඇයි අපි ස්වැපින් කරන්නේ නැත්නම් අපි කියන්නේ සස්පෙන්ඩ් කියන එක තමයි අලුත් සිලබස් එකේ තියෙන. නමුත් මේක මෙතන ස්වැපින් කියන එකම දාලා ඒක හොඳයි. ඒක තමයි හරි වචනේ. හරි. ප්‍රතිහරණය කිරීමට දැන් ප්‍රතිහරණය කරනවා කියන්නේ අපි RAM එකේ තියෙන එකක් RAM එකෙන් ඉවත් කරනවා ආයෙත් ඕන වෙලාවට virtual memory එකෙන් ගන්නවා. හරි. දැන් එහෙම කරන්නේ මේ ready state එකේ ගොඩාක් වෙලා තියෙන එකක් හරි block state එකේ ගොඩාක් වෙලා තියෙන එකක් ගියාට run වෙන්න බැරුව වෙන හදිසි process එනවා නම් RAM එකේ ඉඳ මදි නම් ඒවා අපි suspend කරලා ආයෙසරයක් virtual memory එකට දාන්න පුළුවන්. එතකොට ප්‍රතිහරණය කිරීමේ මූලික හේතුව අර ප්‍රධාන මතකයේ මේ ඉඩ ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ RAM එකේ ඉඩ ලබා ගන්න. මොකද මේවා run වෙන්නේ නැතුව block state එකේ හරි running state එකේ හරි ගොඩක් වෙලා තියෙනවා. අපිට ඉවත් කරලා අපිට අවශ්‍ය ඒවා RAM එකට ආයෙ දාගන්න පුළුවන්. හරි. ඒ නිසා ඒතර ප්‍රධාන මතකයේ ඉඩ ලබා ගැනීම සඳහා to recover the space in main memory නැත්නම් to recover the space in RAM. හරි. ඒ වර්ගයෙන් තියෙන ඉඩ ටික නැවත ලබා ගැනීම සඳහා අපිට ඕන වෙලාවට විතර ආයෙත් virtual memory එකෙන් ගන්න පුළුවන්. බලමු දැන් මගේ ස්කීමේක උත්තර කොහොමද ඒවටත් තියෙන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ඔය ඉස්සල ගණන් සෙට් එකනේ. හරි. පරිගණකයක් බිටු 16ක අතත්යම භාවිතා කරයි. ඒතර 16 bit virtual addresses තමයි තියෙන්නේ. හරි. 16 bit virtual addresses BA කියලා අපි දාගමු. මෙම පරිගණකයට 64 කිලෝබයිට් භෞතික මතකයක් ඇති අතර එතකොට මේකේ RAM එකනේ භෞතික මතකය කියන්නේ physical memory එක කිලෝබයිට් 64ක memory එකක් තියෙන්නේ. පිටුවක විශාලත්වය 4 කිලෝබයිට්. හරි තාමත් අපිට පිටුවක විශාලත්වය 4 කිලෝබයිට් වෙන ගණන් විතරයි ඇවිල්ලා තියෙන පස්සේ පස්සේ ඉස්සරහට එන්න පුළුවන් 2 කිලෝබයිට් ඒවත් ඉදිරියේදී හැම වෙන මොඩල් පේපර්ස් වල ඔයගොල්ලන්ට එක එක සයිස් එක මම දෙන්න. හරි. පරිශීලකයේ පිළිවෙලින් විශාලත්වයන් 64 කිලෝබයිට් සහ 32 කිලෝබයිට් වෙන ක්‍රමලේඛ දෙකක්. ඒතර එකක් 64 කිලෝබයිට් අනිත් එක 32 කිලෝබයිට්. මේ දෙකේම සයිස් එක එකතුව ගත්තොත් අපිට දැන් තියෙන RAM එකට වඩා වැඩි නේ. හරි. මෙම පරිගණකයේ ධාවනය කරයි. එක්තරා අවස්ථාවකදී මේ ක්‍රියායනවල පිටුවගුව මුල් පේලි කිහිපයේ තෝරාගත් ශ්‍රේෂ්ඨ කිහිපයක් පහත රූපේ පරිදි වේ. ඒතර මේ තියෙන මුල් පේලි කිහිපයේ තෝරාගත් කිහිපයක් P0 සහ P1 කියන ප්‍රොසෙස් වල. ඒතර P0 කියන ප්‍රොසෙස් එක තමයි 64 කිලෝබයිට් වෙන්නේ. P1 කියන ප්‍රොසෙස් එක තමයි කිලෝබයිට් 32ක් වෙන්නේ. සටහනක් දීලා තියෙනවා. පිටු අංකයේ පිටුවගුවට සූචකයක් ලෙස භාවිතා වේ. ඒතකොට මේ වගුවේ ඉන්ඩෙක්ස් එක විදිහට තමයි පිටු අංකය තියෙන. දැන් මේ වැරදි හදාගෙන යන එක හොඳයි. දැන් කලින් පේපර්ස් වල ඒක වෙනම වගුවේ කොටසක් විදිහට දීලා තිබේ. ඒතර 2021 හෝ 22 හල් තිබ්බර පිටුවගුවේ ප්‍රමාණය ගැන අහද්දි ළමයි ඉන්ඩෙක්ස් නම්බර් එකට යන එකත් කවුන්ට් කරලා තිබ්බා. ඉතින් ඒවා අර කාලෙන් කාලේ වෙනස් වෙන ඒවා මේ හරියට ප්‍රශ්න වල දාන එක හොඳයි. මොකද තියරි සිලබස් අප්ඩේට් වෙලා නැහැ නේ. වෙනස් වෙන්නේ. ඉතින් අර ළමයි පේපර්ස් වල තිබිච්ච වැරදි නිසා තමයි සමහර අවුරුදු වල වැරදි විදිහට උත්තර ලියන්නේ. ඉතින් පේපර්ස් මේව හරි විදිහට එන එක ඇත්තටම හොඳයි. හරි. ඒතර පිටු අංකය කියන්නේ ටේබල් එකේ පේලි අංකයෙන් අපිට ගන්න පුළුවන්. ඒකට වෙනම ගබඩා කරගන්න ඕනෙ වෙන්නේ නැහැ. ඒතර පේජ් ටේබල් එකේ සයිස් එක කියන එකට අපිට පිටු අංකය කියන එක ගන්න ඕනේ නැහැ. හරි. ඊළඟ රාමු අංකයේ ද්විමෙල්ස් දක්වා ඇත වළංගුතාව එක මගින් දක්වන්නේ එම පිටුව භෞතික මතකයේ ඇත්ත තියනවද නැද්ද කියන එක. හරි. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ P1 ක්‍රියායනයේ අතත්යම අවශ්‍යයි සිතන්න. ඒතර P1 process එකේ මෙන්න මේ virtual address එක ඕනේ. ඒතර මේක 16 bit virtual address එකක් 4 kilobyte නම් ඔයගොල්ලෝ දන්නවා මේක ඇතුලේ byte තියෙනවා 4096ක්. 4096 කියන්නේ 212යි. 212 කියන්නේ අපේ offset එක වෙන්නේ bits 12ක්. offset එක කියන්නේ පටන් ගත්ත byte එකේ ඉඳන්
කොච්චර දුරකින්ද අපිට අවශ්‍ය බයිට් එක තියෙන්නේ කියන එක. ඒතර ඒක ගන්න අපි තියෙන උපරිම බයිට් ප්‍රමාණයට අවශ්‍ය බිට්ස් ගානේ. හරි. උපරිම බයිට් ප්‍රමාණය 212යි. ඒ නිසා අපි බිට්ස් 12ක් ගන්න ඕනේ ඔෆ්සෙට් එක සඳහා. ඔෆ්සෙට් එක කියන්නේ නිරුව. ඒතර දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා virtual address එක හැදෙන්නේ page number bits followed by offset bits. ඒතර offset එකට bits 12ක් යනවා කියන්නේ මේකේ virtual address එක bits 16 කියලා අපිට දීලා තිබ්බා. page number එකට යන්නේ bits 4ක් නේ. මේ පළවෙනි bits 4යි තියෙන්නේ page number එක. ඊටම අනුරූපණය වන bit 16කින් භෞතිකය මූලිය දක්වන. ඒතර මේක මොන RAM එකේ යන address එක තමයි අපි අහලා තියෙන්නේ. ඒතර offset එක වෙනසක් වෙන්නේ නැහැ. එකම page එක තව තැනක frame එකකට ගියාම නේ. හරි. offset එක වෙනසක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ අන්තිම set එක එමමයි. දැන් මේ කියනවා තේරෙන්නේ නැත්නම් මේ ගණන් හදනව තේරෙන්නේ නැත්නම් OS පාඩමේ paging වලටම YouTube channel එකේ වෙනම videos ටිකක් ඇති individual videos ටිකක් ඔයගොල්ලෝ නිකන් paging කියලා search කරන්න videos ටිකක් තියෙනවා. අන්න ඒ ටික follow කරන්න මුලින් ඉඳන් ඒකේ මේ past papers වල දැනට අහලා තිබ්බ ඔක්කොම ප්‍රශ්න discuss කරනවා සහ theory වෙනම කියලා දෙනවා මුලින් ඉඳන්. හරි. දන්නේ නැති කෙනෙක් level එකේ ඉඳන් කියලා දෙනවා. ඒතර ඒ ටික පොඩ්ඩක් බලන්න. මම මේ දැන් කරන් යන paper discussion එක නිසා theory ඔබ කියලා දෙන්නේ නැහැ. හරි. ඒතර offset එකේ වෙනසක් වෙන්නේ නැහැ කියන මේ ටික මෙහෙම වෙනවා. හැබැයි දැන් අපි හොයාගන්න ඕනේ මෙන්න මේ page number එක. මේක අපි 10 පාදයට හැරෙව්වොත් මේ කියන්නේ එකනේ. කියන්නේ පළවෙනි පිටු P1 ක්‍රියායනේ නේ. sorry. P0 ගේ නෙමෙයි. P1 ක්‍රියායනේ පළවෙනි පිටුව තියෙන්නේ මොන රාමුවේද? මෙන්න මේ රාමුවේ. මේ රාමුව කියන්නේ 4යි. හරි මේ රාමුවේ අංකය අපිට ඕනේ නැහනේ. මේකනේ මේ විදිහට ලියන. ඒතර ඒක ගිහලා තියෙන්නේ මෙන්න මේ රාමුවට. හරි offset එක වෙනසක් වෙන්නේ නැහැ. මේ ටික offset එක මේ තියෙන්නේ frame number එක. ඉතින් virtual address එකේ physical address එකේ කියන්නේ භෞතික ලිපිනයේයි අතත් ලිපිනයේයි offset එකට යන bits ටික වෙනස් වෙන්නේ නැත. පටන් ගන්න byte එකකින් නම් අවශ්‍ය byte එකේ තියෙන දුර මොකද රාමුවක ප්‍රමාණය හැමතිස්සෙම පිටුවක ප්‍රමාණයට සමාන නිසා පිටුවක් ගලලා අපි රාමුවකට දැම්මම ඒ දුර නියතව තියෙන නිසා offset එක සමානයි අර රාමුව අංකය හෝ පිටුව අංකය විතරයි මාරු වෙන. ඒතර මේක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඉහත දෙකෙහි පෙන්වා ඇති අදාළ පිටුව වගේ දක්වා ඇති පිටුව අතරින් පමණක් තෝරා මෙහිවුම් පද්ධතියට ද්විතීයික ආචාර්යනී සිට භෞතික මතකයට අදාළ පිටුව ගෙනීමට අවශ්‍ය වන P0 ක්‍රියායනේ එක් අතත්යමුව ක්‍රියා දක්වන්න. P0 ක්‍රියායනේ කියන්නේ ද්විතීයික ආචාර්යනී සිට භෞතික මතකයට අදාළ පිටුව ගෙනීමට අවශ්‍ය වන ක්‍රියායනේ එක් අතත්යමුව ක්‍රියා දක්වන්න. හරි. එක අතත්යමුව ක්‍රියන්නලු. ඉහත දෙකෙහි පෙන්වා ඇති අදාළ පිටුවක ඇති පිටුව අතරින් පමණක් තෝරා. ඒතර මේකේ පිටු තියෙනවා මෙච්චරක් නේ. හරි. මෙහෙයුම් පද්ධති ද්විතීයික ආචාර්යනී සිට භෞතික මතකයට අදාළ පිටුව ගෙනීමට අවශ්‍ය වන P0 ක්‍රියායනේ එක අතත්යමුව. හරි. ඒතර දැනට RAM එකේ නැතිව තියෙන මේවා දැනටම ගෙනල්ලා තියෙනවා. වළංගුතාවය එකයි කියන දැනටමත් භෞතික මතකයේ තියෙනවා. හරි. ඒතර අපි ගේන්න ඕනේ ඒවට තියෙන්නේ මේවා විතරයි. ඒතර ඒකේ අපි කෙලින්ම මේ පිටු අංකය අපිට ලියන්න පුළුවන්. මේකේ දීලා තියෙන පිටුවලින් යහන්නෙත් නේ. එතකොට 3යි 4යි විතරනේ. එතකොට 3 කියන එක අපිට ලියන්න පුළුවන් මේ ඕන 4 ගන්න තිබ්බ 1.0 කියන එක. අරගෙන ඒකේ ඕනම මේ offset එකක් තියෙන තැනක් අපිට ගේන්න වෙන්න පුළුවන් මේ අදාළ පිටුවේනේ. ඒ නිසා offset එකට ඔයගොල්ලෝ කැමති එකක් ලියන්න එක ප්‍රශ්නයක් නෑ. උඩ මේක ලිව්වත් කමක් නෑ. නැත්තම් ඕනම එකක් ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැති වෙයි මම මෙහෙම ලියන්නම්. හරි. ඒකට එක ලකුණයි. ඒකෙදි අපේ තර්කණය වුණේ මෙන්න මේ දෙක RAM එකේ නෑ. මේ දීලා තියෙන පිටු වලින් විතරක් සලකන්න කියලා මෙතන ඉලක්ක ගන්නම කියලා තියෙනවා. ඒ නිසා දීලා තියෙන පිටු වලින් දැන් RAM එකේ නැති 3යි 4යි විතරයි. ඒ නිසා මෙතෙන්ට 3 හෝ 4 ඉන්න පුළුවන්. මෙහෙම ඉන්නත් පුළුවන් ඕනේ නම්. ඒ දෙකෙන් ඕනම එකක්. ඉතින් ඊට offset එක ඕනම ගියක් තියෙන්න පුළුවන්. හරි. ඒ නිසා මෙතන මේ එන ටික ඕනම එකක් වෙන්න පුළුවන්. බලමු මාගේ කොහොමද ලකුණු දීලා තියෙන්නේ කියලා. ඉස්සරහට යද්දි. හරි. අපි මේ කොටස බලලා යන්න ඊළඟ fact table එකට යන්න කලින් මාකින් එකත් එක්ක අතර මේකේ ක්‍රෙඩිය කියන රනින් එකට තමයි යන්නේ කියන එක හරි. ඒකට ලකුණු එකක් දීලා තියෙනවා. if more than one transition written do not give any marks. එකට වඩා ලියන ලකුණු දෙන්න එපා. an answer with a similar meaning is acceptable. සමාන අදහස් තියෙන උත්තරයක ලකුණු දෙන්න කියලා කියනවා. ඊළඟට මේ කලින් P0 නවත්තපු තැන ඉඳන් පටන් ගන්නම්. P0 පළමුව වලට නැවතුණු විට එහි ක්‍රියාත්මක වෙදී ඊළඟ උපදේශයේ අතත්ය මතක ලිපිනය සහ ක්‍රියාන පාලන ඛණ්ඩයේ ගබඩා කරන ලදී. process control block එකේ තියෙනවා. ඒට නැවත දාවනය කිරීමට අවසන් ලැබෙන විට එම උපදේශ
ක්‍රියාත්මක කිරීම සඳහා එම ලිපිනය නැවත PCB වෙතින් ලබා ගැනීම. ඒතර PCB එකේ සේව් කළ PCB එකෙන් ගන්නවා කියන එකනේ. PCB ක්‍රියාත්මක තත්ත්වය ගබඩා කර ඊළඟ ක්‍රියාත්මක විය යුතු උපදෙස් PCB ගබඩාවේ. PCB of P0 කියන්නේ මේ P0 PCB එක යූස් කරනවා කියනවට P0 කියන එක තියෙන්නත් ඕනේ. ඒකේ PCB එක යූස් කරනවා තියෙන්නත් ඕනේ. ඒකට තමයි ලකුණු දෙක දීලා තියෙන්නේ. Give only a total mark of 1 if the answer is just process control block. ඒ කියන්නේ P0 කියන්නේ නැතුව නිකම්ම process control block කියලා තිබ්බොත් එක ලකුණක් විතරයි දෙන්න කියලා තියෙන්නේ. ඒතර අපි ලියලා තියෙනවා P0 හි PCB ක්‍රියාන පාලන ඛණ්ඩයෙන් තමයි ගන්න කියන එක. ඒතර ඒකේ ලකුණු දෙකම හම්බ වෙනවා. හරි. ඊළඟට what is the benefit of sending a process to its block state? block state එකට යවන එකේ මේ වාසිය එම ක්‍රියාවේ මන්දගාමී අයුම් මෙහිම නිමවන තෙක් හෝ ඒට වෙනත් සම්පත් ලැබෙන තෙක් හෝ කාලය අපතේ නොවනවා වෙනත් සූදානම් ක්‍රියාවක් ධාවනය කිරීමට CPU එකට ඉඩ ලබා දෙන එක. අපි ලියලා තියෙන එකත් හරිය නේද? වෙනත් ක්‍රියාවක් එම කාලය තුල සකසනේ ධාවනය කරන්න ඉඩ ලබා දෙන එක. හරි. මධ්‍යම සැකසුම් ඒකකයේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම වගේ ඔය මොනම උත්තරයකට ලකුණු හම්බ වෙනකනේ. සකසනේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම, නිකුරුණී තැබීම නැත්නම් අලස කාලයේ idle time එක අඩු කරන එක, හරි වැඩි ක්‍රියා එන ගන්නක් සක්‍රියව තියාගන්න එක වගේ ඕන උත්තරයකට ලකුණු දෙන්න පුළුවන්. answers with similar meaning are to be accepted. ඕනම ගැළපෙන එකකට ලකුණු දෙන්න කියලා තියෙනවා නේ. හරි. ඊට පස්සේ what is the main reason for swapping? ඇයි අපි swap කරන්නේ? මේ වෙනත් සක්‍රීය කියන ක්‍රියාවකට මතකයේ ඉඩ ලබා ගන්න නේ. ඒ කියන්නේ අර ප්‍රධාන මතකයේ ඉඩ ලබා ගන්න සෝයේ ඕනම ගැළපෙන උත්තරේ ලකුණු දෙන්න කියලා තියෙනවා. අපි ලියුවේ මොකද්ද? ප්‍රධාන මතකයේ ඉඩ ලබා ගැනීම සඳහා කර මේකෙත් මේ මතකයේ ඉඩ ලබා ගැනීමට කියන එකට මේ සක්‍රීය ක්‍රියාවන් සඳහා ඉඩ ලබා ගන්න අක්‍රීය ක්‍රියාවන් බ්ලොක් ස්ටේට් එකේ තියෙනවා. අපි දැන් මේකෙන් ඉවත් කරන මුද ඕන නම් අපිට ආපෞසරයක් ගන්න පුළුවන් නිසා. හරි. ඒකත් හරි. ඊළඟ මේකේ උත්තරේ වෙන්නේ අපි ගත්ත එක හරිද? හරිනේ 1.01 කියන්නේ මේ පළවෙනි පිටුව තියෙන මෙන්න මේ රාමුවේ ඔෆ්සෙට් එකේ වෙනසක් නැහැ. එමමයි ඒතරේ උත්තරේ හරි. ඊට පස්සේ any one of the following මේ 3 හෝ 4 ඇවිල්ලා මෙතනින් එහාට ඕනම එකක් වෙන එක. ඒකත් හරි. ඒ කියන්නේ ඒක මාර ලේසි ප්‍රශ්න. ඉතින් මෙහෙම තිබ්බට පේජින් ගණන් කියන ඒවා අමාරු නෑ. මාරම ලේසි. ගොඩක් ළමයි ඒවා ස්කිප් කරලා යන නිසා පාඩම් කරන්නේ නැතුව ඒ පාඩම් මග හරින නිසා ස්ට්‍රක්චර්ඩ් එකට දාලා තියෙන. ඒතර දැන් අනිවාර්යයෙන්ම Python සහ OS පාඩමේ ගානක් ස්ට්‍රක්චර්ඩ් එකට එන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. ගිය අවුරුද්දේ අහලා තියෙනවා. ඉතින් මේ පැටර්න් එක දිගටම යන්න පුළුවන් අවුරුදු කීපයක් විතර ඕගොල්ලන්ට මේවා කරන්න පුළුවන් වෙනවනේ. මාර ලේසි ගණන් හරියට ෆලෝ කරොත් හරි. තීර ටික හරියට බලන්න. ටික හරියට අල්ලගන්න. ඒතර මාරම ලේසි ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. ඒක පේපර් එක ඇත්තටම අමාරු නෑ. මාර ලේසි පේපර් එකක් තියෙන්නේ. හරි. ඊටු කොටසට යන් C පාර්ට් එකට මේ ප්‍රශ්නේ ෆැට් ටේබල් එකකින් තමයි අහලා තියෙන්නේ. USB සැනලි දාවකයක කාණ්ඩයක විශාලත්වය 4 කිලෝබයිට්. හරි. ඒතර දැන් hard drive එකක් නෙවෙයි pen drive එකක්. ඒ pen drive එකේ 4 කිලෝබයිට් තමයි එක බ්ලොක් එකක් අර hard එක අපි අඳින්නේ මේ විදිහට හිතන්නකෝ. එක්තරා අවස්ථාවකදී එහි ගොනු විභාජන වගුවේ කොටසක් පහත දැක්වේ. එම පෙන්වා ඇති කොටසින් ගොනු දෙකක සම්පූර්ණ කාණ්ඩද විස්තර කෙරේ. ඒතර මේකේ ෆයිල් දෙකක ඔක්කොම බ්ලොක්ස් ටික තියෙනවා. ගොනුවක අවසානයේ වෙන එකමකින් දැක්වේ. හරි. ඒ සෙට් එක අපි කොහොමද දන්න දේවල්. හරි. ගොනුවක නාමාවලි තොරතුරෙහි ගොනුවේ පළමු කාණ්ඩයේ කාණ්ඩ අංකය දැක්වේ. ඒකත් අපි දන්නවා ඩිරෙක්ටරි එන්ට්‍රි එකේ තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ අංකය කියලා. ඉහත දක්වා ඇති ෆැට් කොටසින් විස්තර කරන ගොනු දෙකේ නාමාවලි තොරතුරු වල අගයන් ලියා දක්වන්න. හරි. ඒතර ෆයිල් දෙකේ නාමාවලි තොරතුරු තියෙන පටන් ගන්න මෙමරි බ්ලොක් එකේ ඇඩ්‍රස් එක. ඒතර පටන් ගන්න මෙමරි බ්ලොක් එකේ ඇඩ්‍රස් එක හොයන්න නම් මොකද කරන්න ඕනේ? මෙතන මේ රින එකකින් ඉවර වෙන ෆයිල් එක අපි ට්‍රැක් කරමුකෝ. 102ට එන්න කියලා තියෙන ඉවර කරන්න. ඒතර 102ට එන්න කියලා තියෙන මෙතන. ඒකට කියලා තියෙන 100න් නේ. 100ට එන්න කියලා තියෙනවා මෙතන. 100ට එන්න කියලා තියෙන 104න්. හැබැයි 104ට එන්න කියලා තියෙනවද කොහෙන්ද? මේ තියෙන සෙට් එක නෑනේ. එන 104 ස්ටාර්ටින් එකක් වෙන්න ඕන නාමාවලි තොරතුරේ තමයි තියෙන්නේ. ඉතින් අපි 104ට එනවා. 104ට ආම කියනවා 100ට එන්න කියලා. 100ට කියම් කියන 102ට එන්න කියලා. ඉතින් ෆයිල් එක ඉවරයි. ඊළඟ ෆයිල් එකට යන රින එකෙන් පටන් ඉවර වෙන එක. ඒතර 106 106ට එන්න කියලා තියෙන 105න්. 105ට එන්න කියලා තියෙන 103න්. 103ට එන්න කියලා තියෙන්නේ 101න්. 101ට එන්න කියලා නෑ කොහෙන්වත්. ඒ නිසා මෙතන උත්තරේ වෙන්න ඕනේ 101. ඒ ෆයිල් දෙකේ පටන් ගන්න මෙමරි බ්ලොක්ස් දෙක තමයි අහලා තියෙන්නේ. හරි. එතකොට 101යි 104යි තියෙනවා. මේ දෙක මේ order is not important පිළිවෙල කියලා නෑ නේ ඉදිරියෙන් ලියන්නේ කියලා නේ. ඒ නිසා පිළිවෙල අදාළ නැහැ. ඔය අගයන් දෙක තියෙනවා නම් ලකුණු දීලා තියෙන 101යි 104යි. හරි.
ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි එක ගොනු විභජන කාණ්ඩ විශාලත්වය 4 කිලෝබයිට් සැලකිල්ලෙන් තෝරාගත යුතුය. කුඩා කාණ්ඩ විශාලත්වයක් සහ විශාල කාණ්ඩ විශාලත්වය තෝරා ගැනීම නැති වෙන වාසිලිය දක්වන්න. ඒතර දැන් මේ අවුරුද්දේ අහලා තියෙනවා අර එක මෙමරි බ්ලොක් එකක ප්‍රමාණය 4 කිලෝබයිට් විතර ගන්න එකේ වාසි සහ අවාසි. දැන් ගොඩාක් කුඩා කාණ්ඩ ගත්තම වෙන අවාසිය වෙන්නේ අපිට එක ෆයිල් එකක් දාන්න ගොඩක් බ්ලොක්ස් ඕන වෙනවා. එතකොට අපි සීක් ටයිම් එක වැඩිනේ. ෆයිල් එක කියවන්න යන වෙලාව වැඩි. ඒක ලියන්න පුළුවන් නේ. ගොනුව ලිවීමට නැත්නම් රයිට් කරන රීඩ් කරන වැඩි වෙලාවක් යනවා. හා කියවීමට මම ලියනවා පේනවද දන්නේ නැහැ. ගොනුව ලිවීමට හා කියවීමට වැඩි කාලයක් ගත වෙනවා. හරි since නැත්නම් එහෙම එකක් ඕනේ since we need more memory blocks to write a file the seek time of the file would be high වගේ අදහසක් තිබුණා. හරි. ඊළඟ කාණ්ඩේ විශාලත්වය වැඩි බ්ලොක්ස් ගත්තොත් එහෙම බ්ලොක් එකේ සයිස් එක වැඩි. ඒකට අර එක ෆයිල් එකක් ලියාගෙන යනකොට අපිට තව චුට්ටයි ඉතුරු වෙන සම්පූර්ණ බ්ලොක් එකම යන්නේ. ඒකට අර ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් වෙනවානේ. අභ්‍යන්තර ඛණ්ඩනීකරණයක් සිද්ධ වෙනවා. internal fragmentation අභ්‍යන්තර ඛණ්ඩනීකරණය කියන්නේ බ්ලොක් එකක් ඇතුලේ ඉඳ ඉතුරු වෙන එක. හරි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි ෆයිල් එකක් තියෙනවා. අපි හිතුවොත් මේ ඒ ෆයිල් එක 18 කිලෝබයිට් මේක බ්ලොක් එකේ සයිස් එක 4 කිලෝබයිට්. ඒතර ෆයිල් එක සම්පූර්ණයෙන් ස්ටෝර් කරන්න නම් දැන් 4ක ස්ටෝර් කරලා 16 නේ තව දෙකක් ඉතිරිනේ. ඒතර ඊළඟ එකේ දෙකක් කියන්නේ දෙකක් ඉතිරි වෙනවා. මේක සම්පූර්ණයෙන් කියලා මේ හතරම සම්පූර්ණයෙන් ගියාම 16යි 18 වෙන මේකෙන් දෙකක් යනවා කිලෝබයිට්. ඒතර මෙන්න මේ ටික ඉතිරි. ඒ ටික අපිට භාවිතයට ගන්න බෑ. අන්න ඒකට අපි කියනවා අභ්‍යන්තර ඛණ්ඩනීකරණය කියලා. නැත්තම් internal fragmentation. හරි. ඉතින් අවාසිය බැගින් යහන්නේ. ඉතින් අවාසිය පැහැදිලිව ලියන්න පුළුවන්. එතකොට ඒකේ ලකුණු දීලා තියෙන කොහොමද බලමු. බ්ලොක් සයිස් එක පොඩි වුණාම මේ මන්දගාමී ක්‍රියාකාරීත්වය. අතන දත්ත කියවන්න ලියන්න වැඩි වෙලාවක් යනවානේ. ඒක ගොඩාක් කියලා තියෙනවා. ඔයගොල්ලෝ කියවලා බලන්න. කොහොමද මේක එක හේතුවක් විදිහට ලිව්වම හරි. ලකුණා මොකද්ද තියෙන ප්‍රශ්නේ? අභ්‍යන්තර ඛණ්ඩනීකරණ ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් යනවා. තැටි ඉඩ අපත යන ලොකු බ්ලොක්ස් වල පොඩි කොටසක් විතර භාවිතයට නම් ඊටු ටික හිස් තියෙන්න පුළුවන් නේ. අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. හරි. ඔයගොල්ලෝ මේ මාර්කින් ස්කීම් ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඊටු ටිකක් කියවලා වෙලාව වෙන නිසා මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. ඒක ලකුණු දීලා තියෙන විදිය මේකේ තියෙන විදියට තමයි දීලා. ඒත් ඔයගොල්ලන් පේපර්ස් වල ඒවා බලන්න අර Python එකේ නම් හරි උත්තර තියෙන්න පුළුවන්. මේකේ තිබිච්ච එකට වඩා ඒවා බලලා ලකුණු දීලා ඇති. එහෙම නැති තැන් තිබ්බොත් මට කියන්න. හරි. අපි ඒකට පාස් පේපර්ස් වලින් ගන්න තිබේ ප්‍රශ්න දෙක විතරයි. අනිත් ඒවා කලින් මම හද ප්‍රශ්න වගේ අපි ඒ සෙට් එකට යන්න. තුන්වෙනි ප්‍රශ්නේ දෙන්නේ ස්ටේට්මන්ට් වලින් ටේබල් එක කෝඩ් එකක් දීලා අපිට ටේබල් එක අඳින්න කියලා කියන්නේ මේකේ විශේෂම ඔබ බලුවොත් දේවල් වලින් බෝඩර් 1 කියන බෝඩර් එකක් දෙන්න ඕනේ ඊට කැප්ෂන් ටික තියෙනවා ඊට පස්සේ each තිබ්බොත් ටේබල් වල උඩලා තියෙන්නේ TD කියන ඒවා left line වල තියෙන සම් කෝස් ස්පෑන් රෝස් ස්පෑන් රූපේ වල තියෙන කියන එක බලන්න ඕනේ කෝස් ස්පෑන් තුනක් කියන එක විභාග සෙට් කරලා තියෙනවා අපිට තමයි බලරින් ගන්න විතර මේ මාස් ස්කීම් මෙහෙම හිතේ අර TH තිබේ සෙන්ටර් වෙලා බෝල් වෙලා ගාන මාක් කරලා දෙන්න ඕනේ. හරි. මේ සෙන්ටර් බෝල් වෙලා නම් එක තමයි රෝස් ස්පෑන් කෝස් රෝස් ස්පෑන් වෙනකම් දීලා තියෙනවා. ඒක මේ සම්පූර්ණ ටේබල් එක ලකුණු හතරක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ අඳලා තියෙන ටේබල් එක මේ විදිහට තියෙනවා. මේ හරියට තියෙනවා. ලකුණු හතරක් ගන්න පුළුවන් එකට. ඒකට මේ TD වල left align වෙලා තමයි තියෙන්නේ. සෙන්ටර් කරලා ලියනකොට ලකුණු විල නේද? හරි. මේක T එක ගන්න සමයි බෝල්ට් එක දාලා තියෙන්නේ. කෝඩ් එකනේ. හරි. මේක ටික තියෙන්නේ. රිවිව් එක තමයි ලකුණු දෙන්නේ. ඔබට PDF එක පෝස්ට් කරන්න ලකුණු කියලා දෙනවා කියලා. ඊළඟට ආසස් පලින් questions related to CSS කියන මේ ප්‍රශ්න උත්තර දෙන්න. Write CSS code to apply the following CSS to the above HTML file
the minimum number of lines possible. Following the correct conventions. අඩුම පේලි ගානකින් CSS ලියන්න කියන්නේ text 1 එකයි text 2 එකයි කියන්නේ text 1 text 2 කියලා කියන්නේ මේවනේ. ඒ දෙකම purple color background bold italic වෙන්න ඕනේ. එතකොට දැන් අපිට මේ දෙකේම එකම class එකක් නැහැ එකම එකක් නැහැ. හැබැයි එකම element එකක් දැන් අපිට මේ element එකකින් select කරලා ලියන්න බෑ. එතකොට text 2 එකක් මාරු වෙනවා. හැබැයි text 2 එකයි text 2 එක bold italic තියෙනවා. මේ bold italic කියන එක text 1 වගේ text 2 එකේ text එකේ තුනම තියෙනවා. මේ තුනම select කරගන්න පුළුවන් h1 එකකින්. h1 වගේ select කරලා ඊට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ text 2 එකට විතරක් මේ වගේ purple color තියෙනවා මේ දෙන්න. ඒක රේනගේ class වෙනස් හැබැයි class වලින් group එකක් විදිහට ගන්න පුළුවන් නේ. එහෙම කරලා මේ දෙන්න දාලා මෙයාට වෙනම දාන්න වෙනවා. text 2 එකයි text 3 එකයි font size එක 15 pp font එක එළියන්න තොට. හරි. ඒතර මේ වගේ කරනවා නම් අවම පේලි ගානකින් අපිට ලේසි විදිය තමයි මේ h1 එක select කරලා h1 කොට bold click එකෙන් බෑ bold side click එකෙන්. ඒතර bold කරන්නේ font weight එකකින්. click කරන font style එකකින්. ඒතර මේක අපිට මේ h1 එක select කරන්න නැතුව කරනවා නම් roof එකක් විදියට මේ තුනේම id ටිකයි class ටික හරි යූස් කරන්න තිබ්බ වෙනවා. හැබැයි බේසික් විදියට channel එකෙන් යන්නේ නැහැ. ඒතර ඒ තුනේම මෙන්න මේ ටික දැනට cover කරගන්න. ඊට පස්සේ text 1 වගේ text 3 කියලා ගත්තොත් එහෙම id හෝ class එකකින් dot head එකයි comma .logo කියන class එකට class එකෙන් dot දෙන්නේ ඔයගොල්ලෝ id කියනවා නම් hash කියලා දාලා තියෙනවා. hash කියනකම hash කියලා purple color background එකක් තියෙනවා. background dash color purple කියලා තියෙනවා. හරි. ඊට text එක විතරක් color එක red color එක. text එක වල ගන්න පුළුවන් අපිට dot mid කියන එක හරි id කියන එක. id එකම මොකද? hash කියන background color background dash color space එක තියෙනවා. serial UR නෙවෙයි. කම් serial UR දෙන්නේ ඒක relate එකක්. ඊට පස්සේ text එක text එකයි. text එකට අපි .mid එක .low එක. ඒක font size එක font size එක වෙනස් කරන්නේ. font dash size එක කියන්නේ 15 pt. ඉතින් colon එකේ තියෙනවා cosine නෙවෙයි. font එක මාරු කරන්නේ font family කියන්නේ. font family area දෙනවා. නොවිට ඉදිරියට දාලා තිබෙන ලම් දීලා ප්‍රමාණ ස්කීම් එකේ දාලා තියෙන්නේ. h1 එක select කරලා දෙක පොදු වෙලා තියෙනවා. ඊට පස්සේ class වලින් අර වෙන environment ටික මාක් කරලා තියෙනවා. හරි. හෝ id use කරන්න පුළුවන්. අපිට වෙනම id කියන නිසා මේ setting එක on කරලා ලකුණු දෙකක් වෙන්න ලකුණු දීලා ඇති. හරි. හරි. එතනින් ඒ ප්‍රශ්න විපාක ඉගෙන C ප්‍රශ්න ඉගෙන පළවෙනි පාඩමේ name three main components of one-on-one architecture. components මොනවාද? fixed code execute නෙවෙයි components නෙවෙයි. වාංගන නෙවෙයි. ඒක states ටික. දැන් execute කරලා ගන්න කිව්වම නම් අපිට ලියන්න පුළුවන් මේවනේ. instruction එකක් fetch කරනවා. ඒක decode කරනවා කියන්නේ කරනවා. ඊට පස්සේ execute කරනවා. ඊට පස්සේ fetch කරනවා decode කරනවා execute කරනවා. මේක තමයි fetch execute කරලා කියන්නේ. ඒතර මේ fetch කරන්නේ main memory එකෙන්නේ. ඒක ප්‍රධාන මතකය. decode කරන control unit එකෙන්නේ. execute කරන්නේ CPU central processing unit එකෙන් හෝ අපිට ඕන ALU පිළිගන්න පුළුවන්. හරි. මොකද control unit එකේ තියෙන CPU එක මේ අසප් මෙතන ALU කියලා ටෙක්නොලොජි unit තමයි run කරලා. ඒකට control unit ALU memory
ප්‍රයිමරි මෙමරි කියන ඔක්කොම ටික තියෙනවා. මේ ඒ ඔක්කොම ටික බලලා තියෙන එකට දැන් මොකද ඔය ඉන්ස්ට්‍රක්ෂන්ස් මෙමරි රෙජිස්ටර්ස් වලට ගන්න හැබැයි මේ මේක දෙකක් විදිහට නැතුව මෙමරි කියලා විතරක් තිබ්බත් RAM එක මෙමරි කියලා තිබ්බත් සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. හරි දෙකක් හරි වෙන ප්‍රශ්න පහයි තුනක් හරි ගන්න දාලා සෙට් වෙයි. ලකුණු දීලා ඇටියකට මේක fetch decode exit cycle එකට ලකුණු දීලා තියෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ explain the use of CMOS chip. CMOS chip කියන එක භාවිතා වෙන්නේ CMOS කියලා කියන්නේ complementary metal oxide semiconductor කියන එක අනුපූරක ලෝහ ඔක්සයිඩ් අප්‍රසන්න. හරි ඒතර මේක use වෙන්නේ BIOSට අවශ්‍ය settings තියාගෙන කම්පියුටර් එකේ මේක එහෙම නැත්නම් boot order එක වගේ දේවල් ස්ටෝර් කරලා තියාගන්න මේකේ මේකට බැටරි තියෙනවා. ඒ බැටරි තමයි මේකට power එක දෙන්නේ. ඒතර ඒක පැහැදිලි කරලා කියනවා නම් ඒකට කියනවා හම්බෙලා ඇති storage of BIOS configuration settings like boot order, maintain the system clock, real time clock. system clock එක තියාගන්න boot order තියාගන්න මේ වගේ BIOS වල system settings තියාගන්න කියලා කියන්නේ කියලා හම්බෙලා ඇති. ඒක තමයි අර දැන් ඉස්සෙල්ලා BIOS run කරපු ROM එකට access කරන්න memory එකක් නැහැ. ඒක CMOS එක තමයි ආව භාවිත කරන්නේ. boot order එක හරි. ඒ settings තියාගෙන හරි computer system clock එක තියාගෙන හරි ගන්න CMOS එක. හරි CMOS battery එක බැස්සම තමයි අර computer එක වෙලාව කොච්චර හරි අපසරයක් $1 set කරලා ඉන්න ඉස්සර ඒක හේතුව තමයි CMOS battery එක බෑලා තියෙන එක. හරි ඊළඟ ප්‍රශ්නේ දෙන්නේ මොකක්ද? What is the difference between plagiarism and piracy? plagiarism කියන්නේ වෙන කෙනෙක් දීපු දෙයක් කොපි කරලා අපේ වගේ විදියට දාන එක plagiarism කියන එක රචනාවක්. piracy කියන්නේ අපේ පෞද්ගලිකත්වයට ඇති වෙන හානිය. හරි. sorry piracy කියන්නේ වෙන කෙනෙක්ගේ මුදුකාංගයක් හරි ෆිල්ම් එකක් ඕඩියෝ එකක් ඕනම IT රිලේටඩ් එකක් මේ අවසරයකින් තොරව අරගෙන යූස් කරනවා. ඒකට අපිට piracy කියලා කියනවා. තොරව වලින් movies download කරන එක සිංගු හරියට ගෙවලා යූස් කරන්න නැතුව ගෙවන්න නැතුව Spotify වලින් වගේ අපි paid version එකකින් යූස් කරන එක නැත්නම් හරිය විදිහට album එකක් ගන්න නැතුව අපි ෆිල්ම් download කරලා යූස් කරන YouTube එක හරි ඒකට piracy කියලා තමයි කියන්නේ. films එකේමයි software එකේමයි so Windows activate කරන piracy එක තමයි කියන්නේ. ඒකට මේකේ ලකුණු දීලා තියෙන්නේ piracy කියන්නේ illegal copy distribution or use of software. ඒක මුදුකාංග මේක software ආම වෙන්න ඕනේ නැහැ. movies audio video ඕන එකක් වෙන්න පුළුවන්. ඒකත් වෙන්න පුළුවන්. හරි. plagiarism කියන්නේ stealing and presenting someone's work as your own without any credit එකක් දෙන්න වෙන කෙනෙක්ගේ ගොඩක් වෙලාවට plagiarism කියන්නේ ලියපු දෙයක් හෝ කරපු නිර්මාණයක්. හරි. අන්න ඒක අරගෙන තමන්ගේ එකක් වගේ දීපත් කරනවා. හරි credit එකක් දෙන්න. ඒකට plagiarism කියලා කියනවා. ඒකට කියලා තමයි තියෙනවා. ඒ ප්‍රශ්නෙට අපි 10 වෙනි විදිහට තමයි සෙක්ස් කරලා තියෙන්නේ. ඒ ප්‍රශ්න ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. ඒක මම වෙන කරේ නෑ මම කිව්වේ ඩිසයින් එකෙන් ගියා වෙලා ගොඩක් සවුටට මේක බලන්න කරන්න ගියා. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ. networking මාර්ගයේ අපි ඉස්සෙල්ලා මේ පටන් ගන්නවා C එකෙන්. මේ guided media සහ unguided media කියන්නේ නියමාද සහ නියමවන මාර්ගවල ක්ෂණවල මේක ටික ටික තියෙන මේ ටේබල් එකනේ රැප් ඇති ස්පීඩ් එක වැඩි guided media වල high volume කියන්නේ unguided media වල අඩු මොකද වාහය යනකොට ප්‍රතිරෝධය කියන්නේ නිරෝධනය වෙන්නේ තරහ ගොඩක් වෙන රිලේටඩ් බාධා වැඩි බෑන්ඩ්විඩ්ත් කලාපවල වැඩි guided media වල කලාපවල අඩුයි wifi එකේ unguided media වල කියන්නේ බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ තප්පරයකට යවන data ප්‍රමාණය හරි එහෙනම් නැත්නම් කලාපවල කියන සාමාන්‍ය frequency range එක සංඛ්‍යාත පරාසය හැබැයි අපි සාමාන්‍ය කියලා තප්පරයකට යවන පොඩි ලිමිට් එකකට සාමාන්‍ය කියලා ලිමිට් එකක් අපි කියන්නේ නැහැ සර් යවන්න පුළුවන් උරිම වේගය කියන එක බෑන්ඩ්විඩ්ත් එක කියලා කරකට උලවන්න නැහැ ඉන්ටර්ෆියරන්ස් එක වැඩි unguided media වල වෙන තරම් වලින් එකෙන් බාධා වැඩි වයහනාව ඇනට ඉන්ටර්ෆියරන්ස් අඩුයි HDR ප්‍රතිරෝධය හැදෙනවා සහ ඉදිරිචොද ෂේප්ස් වෙහිමින් ඉලෙක්ට්‍රෝන මත හොගමන් කරන ෆයිබර් ඔප්ටික් වගේ නම් ආලෝකයෙන් දේව බලපෑම් නැහැ ඉතින් බැලුවම අපේ ආයනයකට අපේ හරහා තව ගොඩක් තරම් යන නිසා ඉන්ටර්ෆියරන්ස් නිරෝධනය වැඩි. ඊට ආරක්ෂාව ගත්තොත්
ඉහළයි ගයිඩඩ් මීඩියාව ගයිඩ් මීඩියාව ලක්ෂණ වලට වාතය හදන්න ඕන කෙනෙක්ට ඉන්ටර්සෙප්ට් කරලා ගන්න පුළුවන්. හැබැයි වයර් හරහා පොතන ඒ වයර් කපලා ෂේඩ් කරලා ගන්න එක අමාරුයි. ඒකට වාතය හදන්න ඉන්නේ සරල ලේසියි. ඒතර ඒ වගේ එහෙම තියෙන්න ඕනේ. ඒකේ ලකුණු දීලා තියෙන්නේ මෙහෙම. 0.5 ගන්න. තමයි මේ දෙන්නේ එක එකට. හරි ඒක ලියලා තියෙන්නේ සෙට් එක. ඊට පස්සේ ඒක උඩ ප්‍රශ්න this three services that can be obtained from a proxy server. proxy server ගන්න සේවාවන් තුනක් කියන්න මොනවද ගන්න සේවාවන්. අතන මේ වීක් ඉදිරි වැඩ කරලා ඒක මාධ්‍යාල සම්බන්ධයි ගෝවර කරගන්න. ඊට පස්සේ proxy server එකේ AIIP දාලා නිසා අපේ tool location හරි ඉස්සෙල්ලා අපිට දැන් access කරන්න පුළුවන්. ඒ වගේම මේ එකම පොදු IP කියන කොහොමද හවුලේ බාර ගන්න proxy server එකක් use කරන්න පුළුවන්. ඒ වගේම කැෂ් මෙමරි එකක් විදිහට වැඩ කරන ප්‍රොෆෙසර් එකක් use කරන්න පුළුවන්. ඒකට එයා කැෂ් එකේ වෙබ්සයිට් ස්ටෝර් කරගෙන කම්පැනි එකේ කවුරු වෙබ්සයිට් එක ඇක්සස් කරගන්න මේ කැෂ් එක දෙන්න පුළුවන්. කැෂ් එක සෙන්සර් එකම අප්ඩේට් කරලා යන්න රිලේටඩ් යන ඩේටා ගොඩාක් යන්නේ. ගොඩාක් මෙතන ප්‍රොෆෙසර් වෙබ්සයිට් එක ගන්න. හරි. ඒකේ ලකුණු දීලා තියෙන්නේ privacy පළවෙනි hide users IP address. ඒ කියන්නේ user IP address hide කරන්න පුළුවන්. Professor කරා block specific websites and recording which websites are visited. The professor කරා හැම මේක කරා සසර ඕන අනවශ්‍ය block කරන්න පුළුවන්. සරල data record කරන්න පුළුවන්. මේක firewall එකක් වගේ වැඩ කරන්න පුළුවන් professor එකනේ. As a cache memory එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. Use as an integrated allowing access to block websites. අතර මේ විදිහට වැඩ කරන්න පුළුවන් අපිට අනිවාර්යයෙන්ම ප්‍රොසෙසර් එක කරා ඇමරිකාව වලට පෙන්නන සීරීස් වල බලන්න පුළුවන්. අංකාර බ්ලොක් කරලා දෙන්නේ. This reduce network congestion. අන්තර්ජාල කියන්නේ data යන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. මොකද cache memory එකක් විදිහට වැඩ කරද්දී අන්තර්ජාලය ජාලවල බලය අපිට පුළුවන්. හැම විදිහටම data අරගෙන ඉන්නවා. යාලි cache memory එකකින් serve කරන්න පුළුවන්. ඒ වගේ හේතු දීපයක් තියෙනවා. ලකුණු දීලා තියෙනවා. මෙතන ලියන්නේ කියන්නේ 3 services නේ. ඒක තුනක් කොහොමද කියලා කියනවා. හරි. හරි. එකක් හරියට දෙකක් තියෙනවා නේ. එකක් හරියට බිඳුව හැබැයි. හරි. ඊළඟට මේ network ගන්න set එක. If the network IP address subnet mask is assigned, few subnets as follows. Answer the questions asked in each subnet. Note that all networks are divided into subnets with equal number of IP addresses. සමාන IP address කියන ප්‍රමාණය විතරයි බෙදලා දෙන්නේ. VLS විදිහට නෙවෙයි. VLS විදිහට නෙවෙයි. සමානව IP address බෙදලා මේ කියලා තියෙන්නේ. එතකොට මේ 27 කියන එක ගත්තොත් එයාගේ subnet එකේ කොහොමද? අපිටයි 16යි 27යි කියන්නේ අවුරුද්දක් කියනවා. ඒකට මේක 8ක් වෙනවා විභාග කියනවා. Subnet mask data decimal notation training C55 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 128යි 228යි හරි. number of IP addresses subnet එකේ IP addresses ගන්නකොට subnet එකේ meaning එකයි නේද පිට වෙනස් කරලා IP address ගන්න පුළුවන් නේ. ඒකට දෙකේ පහ එහෙම නැත්නම් 32යි. maximum possible IP address that can be connected to උපාංග වලට දෙන්න පුළුවන් IP රිපීට් ප්‍රමාණය වෙන්නේ 32කින් එකක් අඩු කරලා ගන්නවා. ඒ කියන්නේ 30යි. network address server certificate නිසා සම්බන්ධ කරගන්න පුළුවන් IP නෙමෙයි 30යි. maximum number of subnet that could be in the main network. The main subnet කරන්න මේ විසුම use කරන්න උපකරණ කරන මේ විශේෂය හරියට පාවිච්චි කරලා කී වගේ subnet වලට කියලා class B වලට ගන්න කියනවා කරන්නේ subnet කරන්න. network subnet bits නම් නිසා දෙකේ තුනක් අටක් තමයි උඩට subnet ගන්න කියලා නම් ඔබ වලින් ඉන්නේ වගේ තිබෙන්නේ දෙවියන් වල ලොකු බින්දුවක් ඊට පස්සේ බින්දුව එකක ලොකු බින්දුවක් එදිනෙක ඔය වගේ එක subnet අටක් හදන්න සමාන වෙනකට මේක අර default class කියන subnet කරලා කියලා ගත්තා. හරි. ඒ විදිහට තමයි ලකුණු දීලා ඇත්තේ.
මෙතන CC හතර ගන්න 102යි මේ 32 න් වැල්යු හතරනේ CC හතරයි තුරු CC හතරයි 32යි 30යි තමයි එවිලෙන්නේ හරියට තියෙනවා ඒකට ප්‍රශ්න පහළ ගන්න හයක් තමයි දීලා ඔය සෙට් එකකට හරි මේකේ ක්ලාස් A එකක් 10 කියන්නේ පළවෙනි ක්‍රිට් එකට අටක් තියෙනවා තව දෙකක් ගන්න. ඒකට මේක පළවෙනි ක්‍රිට් එකකින් දෙවෙනි එක ඔහොම සල්ලෙන් ටිකෙන් මේක 30.255යි 192යි බිඳුව මේකේ තියෙන IPS ගාන කීයද කොහොම බිඳු තියෙනවා මෙතන 16ට තව ඒකට ඊයර් 20යි 22යි දෙකේ 22යි පිළිතුරු තියෙනවා එතන කරන්න පුළුවන් ගන්න දෙකේ 22 ගන්න මේක හරියට පාදයෙන් කියන්නේ දෙකේ බලන්නේ IPS maximum number of subnetworks that would be in the main network. ප්‍රධාන ජාලයේදී තියෙනවා ප්‍රජාජාලයෙන් විතර subnetting disk එකයි නිසා දෙකේ දෙක කියන්නේ හතරයි. හරි මේ විදිහට දාලා තියෙන්නේ. අන්න එක්සැම්පල් එකයි කිවිස් දෙක කරන්න. ඒකයි මේ සමාන උඩ කරන එකට හරි රිවිෂන් කරන්න මේකයි. ඊළඟ ක්ලාස් B එකක් ඉස්සත් තියෙන විතර. හරි 16යි ඉස්සත් කියන හතරක් කියනවානේ. ඒතර මේකේ හතරයි ඊළඟ අප්ඩේට් එකේ එන්න මේක කියන්නේ 8ක්. තුර ප්‍රභියුත්තේ වෙන්නේ 255යි 255යි දැන් හතරක් කියන්නේ 192 දන sorry මේ 192 කියන හැදෙන්නේ කොහොමද පළවෙනි එක 120ට ඊට පස්සේ 64 ඊට පස්සේ 32 ඊට පස්සේ 16 ඔය ටික එකතු කරාම මේ 64 16 එකතු කරාම තුනම 70 වටනවා 160ට 22 එකතු කරාම 160ක් කියනවා 160ට ඔය කියන්නේ 240යි 140යි බිඳුව IPS ගාන කීයද මේකේ තියෙන සමස්ත විභාගයයි 12යි සද්දේ කියලා ඒකේ 12යි එහෙම නැත්නම් 0.9 කියලා ගන්නවා ඒකේ 12 කියන්නේ පොයින්ට්ස් ගන්නදලම අතර ගන්න පුළුවන් සම්පූර්ණ IP තියෙන ගාන නෙවෙයි දෙකේ කියලා ඩොට් කරන එකක් එහෙම නැත්නම් RS හතරයි මේක කනෙක්ට් කරන්න පුළුවන් උපරිම ජාල ප්‍රමාණය නෙවෙයි භාගන නෙට් එකේ කියලා ගන්න ටේබල් එකක් ගන්න දෙකේ කියලා කියන්නේ 16යි. හරි. මේකේ 240යි කියලා දෙකකට අඩු කරලා 16 කියනවා. ඒ ටික ඔක්කොම අනුදේශ පාරානේ 6ක් දීලා තියෙන්නේ සෙට් එකට. හරි. ඒක දැන් ඒක හරියට ප්‍රොසෙස් මොඩ් ටෙස්ට් කරන්නේ ඒක බලන්න හලුදු මාක්ස් කියන එකත් එක්ක ඔබන කියලා කොහොමද බලන්න හරියට දීලා කියලා මේක නම් මේ රෙජිස්ටර් වෙනව නැතුව මේ පොදුවේ මෙමරි කියලා බලන්න. ඒක තමයි දීලා ඇති. හරි. හරි. ඒකට මේ පේපර් එකේ ඉතර යන මාරු දේවල් නැහැ. බේසික් තියෙන එකම මැෂින් එක ඔකොල්ල දැන් කලින් ඉගෙන ගත්තේ මතක නැහැ. හරි මේ පාඩම මුලින්ම කියන්නේ ලකුණු දෙක ටිකක් ඉන්නවා. ලකුණු අඩු කට්ටියට ඒකට හේතුව ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කළා නැහැ. ඔයගොල්ලෝ ඉඳන් කියලා දෙනවා. හැම සතියෙම කලින් පාඩම් ප්‍රශ්න කරගෙන රිපීට් කරලා වාල්වි දෙන්න ගන්න. එහෙම කරගෙන යනවා මේ වේදක සතුම් හොඳට දෙන්න ඕනේ. එහෙම කරලා නැත්නම් තව එක්සර්සයිස් එකක් කරවලා තියෙනවා මේ කාලේ ඉස්සෙල්ලා මේ කරන පේපර්ස් වලින් බලගෙන ඉතිරියා බලලා ඉතින් මේ කියලා බලලා HTML එහෙම ප්‍රැක්ටිස් කරලා බලන්න ඒක හවුල් කරගන්න හරියට කලින් කරලා පාඩම බැරි වෙන්නේ ඒ ලෙවල් එකට ටට් කරලා එන්නේ වැඩි කාලයක් නැහැ දෙක තියෙන සතිසිස් කරලා පොඩ්ඩක් බෙඩි පුළුවන් වර්ධනය වෙනවා නම් ඒක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ හරි ඒක තමයි මම විශ්ීම ඔයලා වැඩ කරගත්ත දෙයක් කාටවත් ඒක ෆීඩ් කරන්න බෑනේ පස්සේ වෙලට ඒක ඔයගොල්ලෝ වර්ධනය ප්‍රශ්න ඒ වර්ධනය කියලා හොයලා ඒවට තියරි බලලා notes මුකුත් නැත්නම් AI වලින් අහලා ඉගෙන ඒවා ෂෝට් නෝට් එකක් හදාගෙන ඊළඟ සැරේ පාඩමට ඒ ෂෝට් නෝට් එක දෙන්න ඕනේ දෙයක් හදාගන්න හරි පාඩමට දෙන්න ඩෙලිස් කරන්න ඕනේ හරි එහෙනම් අපි මේ පේපර් එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න දැන් මේ සතියේ කරන්නේ MCQ පේපර් එකක්
අපි රචනා පේපර් එක ඩිස්කස් කරන්නේ. හරි ඒක ඩිස්කෂන් ඉදිරි වෙනවා. MCQ පේපර් එක කරලා බලමු කොහොමද කියන්නේ. හරි. ඊළඟ ඩිස්කෂන් එක හම්බ වෙයි.